අයිබෝන් ළමයි. හරි එහෙනම් අද අපේ පේපර් ක්ලාස් ස්පීඩ් රිවිෂන් එකේ පළවෙනි දවසේ. එතකොට අපි ඔයගලන්ට මේ වෙද්දිත් පේපර් එකක් එවලා තියෙන්නේ ගෲප් එකට. ඒකට ඒක ඩිස්කස් කරන්න කලින් පුතා අද පළවෙනි දවසේ නිසා පොඩි වෙලාවක් අරගෙන මේ පන්තියේ වැඩපිළිවෙල ගැන කතා කරමු. ඒක ලොකු වෙලාවක් ගන්න නෑ මේ වෙද්දිත් ඔයාලට සීමිත කාලයක් නේ තියෙන්නේ. ඉතින් ඔයාලගේ වටිනා කාලේ ඕනවට වඩා විස්තර කියන්න මම නැස්ති කරන්නේ නැහැ. නමුත් පන්තියේ වැඩපිළිවෙල කොහොමද කියන එක අපි කෙටි වෙලාවකින් විනාඩි 5කින් විතර කතා කරමු. එතකොට පන්තියේ සතියේ දවස් දෙකක් තියෙනවා. සතියේ දවස් දෙකක් තියන්න හේතුව අපි ක්ලාස් එකේ ඕවරෝල් ක්ලාස් එකේ පේපර්ස් තමයි ફોකස් කරන්නේ. නමුත් ඔයාලට පේපර්ස් කරන් යද්දී අර මගේ අරුණ තියරි කොටසුත් දැනුවත් කරන්න ඕනේ. ඒවත් කියලා දෙන්න ඕන නිසා දවස් දෙකක් එක දවසක් ෆුල් පේපර් එකකුත් අනිත් දවස්වල පේපර්ස් වලම ප්‍රශ්න අතුලත් කරලා යුනිට් වයිස් පේපර්ස් එක තමයි ඩිස්කස් කරන්න. එතකොට අපි හිතාගෙන ඉන්නේ පේපර් ක්ලාස් එක ෆස්ට් පේපර් එකක් පාර්ට් A කෙටි ප්‍රශ්න 25යි පාර්ට් B ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න 10යි එක ෆුල් පේපර් එක ඩිස්කස් කරනවා තර්ස්ඩේ. ඊට පස්සේ ඊළඟ දවසේ සැටර්ඩේ යුනිට් වයිස් පේපර් ඩිස්කෂන් එකක් යනවා. මේ දවස් දෙකම පන්තිය දවස් දෙකේම රෑ 7:30 ඉඳන් 9:30 වෙනකන් ක්ලාස් එක කරනවා. හරි මේ වෙලාවට කරන්න හිතාගෙන ඉන්නේ. ඔයගලන්ට මේ වෙලාව පැය භාගයක් විතර එහා මෙහා කරගන්න ඕන නම් මට කියන්න. ඒකට ඒ විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. බහුතරයකට පුළුවන් විදිහට. හදිස්සියෙන්වත් ඔයාලට ක්ලාසස් වලට ජොයින් වෙන්න බැරි වුණොත් රෙකෝඩින් එක දෙනවා. නමුත් ඔයා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන මේ ටයිම් එකේම වැඩ කරන්න. මොකද වැඩ ගොඩ ගහගෙන බෑ. සමහර විට ඔයාලට මේ විදිහට රිවිෂන් එකක් ඕන මුලේ පහුගිය වැඩ ගොඩ ගහගෙන මේ විදිහට කරන්න අත්පසු වෙන වැඩ නිසා වෙන්නේ නැති නිසා තවදුරටත් ඔයා වැඩ එකතු කරගන්න බෑ. පුළුවන් තරම් ක්ලාස් එකට එන්න ඕන. හදිස්සියෙන්වත් ක්ලාස් එක බැරි වුණොත් රෙකෝඩින් එක ඉල්ලන්න. ඒක මම එවනවා. එතකොට WhatsApp group එක හරහා පන්තියට කලින් සතියකට කලින් මම පේපර් එක එවනවා. එතකොට මේ දවස් දෙකේම වෙන වෙනම පේපර්ස් දෙක යනකොට ඔයා මේ පේපර් එක කලින් දවසේ වෙලාව තියලා කරලා තමයි පන්තියට එන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ අර ඩිස්කෂන් එකේ නියම ප්‍රයෝජනෙ ලැබෙන්නේ. එහෙම නැතුව පේපර් එක print out එක අරගෙන ආවිල්ලා මම දෙන උත්තර ටික ලියාගත්තා කියලා වැඩක් වෙන්නේ. ඒ කියන්නේ කරන්න බැරි ගණන් තිබුණොත් ඒක හිමම හිස් තියන්න. හැබැයි පුළුවන් තරම් ඔයා ෆුල් පේපර් එකම කරලා එන්න උත්සාහ කරන්න ඕනේ. ඊට පස්සේ පන්තියේ වෙලාවෙදී අපි ඩිස්කස් කරනවා. ඔයාගේ අඩුපාඩු හදා ගන්න ගමන් කරලා නැති ප්‍රශ්න තියෙනවා නම් මේ අදාළ හිස්තැන් වල ඒවා ලියාගෙන රිවිෂන් එක කරගෙන යන්න පුළුවන්. නිකාම පේපර් එක අරගෙන නැහැ. ඒ කියන්නේ ඇත්තටම ළමයි බොරු කරන්න නම් දැන් මෙච්චර කලුත් සෑහෙන කාලයක් ගත වෙලානේ. තව මාස 3ක් තියෙන නිකන්. උත්තර ටික ලියා ගන්න නම් ඇවිත් වැඩක් නැහැ. ඇත්තටම එහෙම එන්නත් තිබා තේරුමක් නැහැ. ඔයා උනන්දුවෙන් වැඩ කරන්න බලාගෙන ඉන්න. පේපර්ස් එකට වා 100ම ගන්න මොන තරමද හිත 100ම ගන්නවා කියන්නේ ඉෂ්ටානේ පන්තියට එන්න ඒක වැඩ කරන්නේ අපි උත්සාහ කරොත් තමයි අපිට පුළුවන් ප්‍රමාණය හරි කරගන්න පුළුවන්. ඊළඟට කරගන්නවා මේක මොනවා හරි ෂේප් එක කරගන්න කිව්වොත් බෑ. ඔයා පුළුවන් උපරිමය කරන්න ලෑස්තිලා ඉන්න. හරි. එතකොට අද දීලා තියෙන පේපර් එකේ ඒ කොටස අපි ඩිස්කස් කරන්න පටන් ගමු. හරි ගන්න හැමෝම. ඒ අතර මට කියන්න ඔයගලන්ට පැහැදිලිව ඇහෙනවද? හැමෝටම ඇහෙනවද? හරි ඇහෙන්නේ නැත්නම් මැසේජ් එකක් දාන්න chat එකට. පේනවද බෝඩ් එකේ ඒවා settings හදලා තියෙන්නේ චෙක් කරලා තියෙන මම. නමුත් කෙනෙක් කාට හරි ඇහෙන්නේ හරි පේනේවා බුදු වෙලා හරි මොනවා හරි වෙලා පේන්නේ කියලා අඩුපාඩු තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න group එකට අනිවාර්යෙන්. හරි ඒ අතර පේපර් එක ගන්න අනිතයි පේපර් එක මුලින්ම දාපු පේපර් එකේ ඒ කොටස ප්‍රශ්න 25 ඩිස්කස් කරන්න ගමු. හැමෝම කියවන මේත් එක්ක පන්තියට සම්බන්ධ වෙලා ඉන්න ඕන. ගෙදර හිටියා කියලා වෙන වැඩ කරන්නේ නැහැ. Tamanගේ පූර්ණ අවධානය දීලා මෙතනට ජොයින් වෙන්න ඕන. ඔයා කැමරා ඔන් කරනවා නම් වීඩියෝ ඔන් කරනවා නම් හොඳයි. නමුත් ෆෝස් කරන්නේ නැහැ. හරි කියවන්න පළවෙනි ප්‍රශ්නේ. හරි පුතා කියවුවද පළවෙනි ප්‍රශ්නය? මොකක්ද එතන කියන්නේ? මොනවා ගැනද කියන්නේ? ගාන කියවපු ගමන් ඔයාට තේරෙන්න ඕන එතන මිනිස් දින ගානක් නේ තියෙන්නේ. වැඩ ප්‍රමාණය සම්බන්ධ ගැටලුවක් තියෙන්නේ.
මේ වැඩේ කරන්න මිනිස්සු 6 දෙනෙක්ට දවස් කීයක් ගත වෙනවද? ඔව් දවස් 8යි. එහෙනම් මට කියන්න මිනිස් දින ප්‍රමාණය සම්පූර්ණ වැඩ ප්‍රමාණය අපි හොයන්නේ කොහොමද? මිනිස්සු ගානයි දින ගානයි එකට ගුණ කරලා අපිට පුළුවන් වැඩ ප්‍රමාණය හොයන්න. මිනිස් කෙටි ප්‍රශ්නයක් නිසා මම ලොකුවට විස්තර ලියන්න යන්නේ නැහැ. මොකද අපිට වෙලාව වැදගත් මේ පේපර් එකට පැය 2යි. ෆස්ට් පේපර් එකට විභාගයට හම්බෙන්නේ මට පැය 2යි. එතකොට කෙටි ප්‍රශ්න 25යි කියන්නේ කෙටි ප්‍රශ්න 25 ඔයා අනිවාර්යෙන් විනාඩි 50ක් ඇතුළත කරලා ඉවර කරන්න. කෙටි ප්‍රශ්න 25 එකකට විනාඩි 2ක් වගේ. සමහර ප්‍රශ්න වලට විනාඩි 2ක් යන්නේ නැහැ. තත්පර 30න් හදන්නත් පුළුවන්. සමහර ප්‍රශ්න වල විනාඩි 2කට වඩා යයි. කොහොම හරි ඕවරෝල් ඔයා බැලන්ස් කරලා විනාඩි 50න් ඉවර කරන්න. ඊට පස්සේ ඊළඟ පේපර් එක පැයෙන් ඉවර කරන්න try කරන්න. එතකොට පැයයි විනාඩි 50ක් ඇතුළත ෆස්ට් පේපර් එකම ඉවරයි කියන්නේ තව ඔයාට විනාඩි 10ක් ඉතුරු වෙනවා. ඒ විනාඩි 10 ඇතුළත අඩුපාඩු බලලා ඔයාට කොච්චර try කරත් කලින් කරන්න බැරි වුණ ප්‍රශ්න තියෙනවා නම් ඒව අපහ උත්සාහ කරන්න පුළුවන්. B කොටසත් විනාඩි 50න් කරන්න පුළුවන් නම් හොඳයි. එතකොට විනාඩි 20ක් ඉතුරු වෙනවා. ඉතින් එහෙම අමාරු නම් පැයයි විනාඩි 50න් ෆුල් පේපර් එක ඉවර කරන්න ඕනේ. එතකොට මම ලොකුවට පේපර් ලියන්න යන්නේ නැහැ ඒ නිසා. මිනිස්සු 6 දෙනෙක්ට දින 8ක් ගත වෙනවා නම් මෙතෙන්දි කරන මුළු වැඩ ප්‍රමාණය මිනිස් දින වලින් මනින්නේ. එහෙනම් මිනිස්සු ගානයි දින ගානයි වැඩි කරාම මිනිස් දින 48යි. ඊට පස්සේ දින 4ක් වැඩ කිරීමෙන් පසු දෙදෙනෙක් අසනීප වුණා. එහෙනම් අපි මේ කතාව වෙනස් වෙන්න ගන්නේ දවස් 4කට පස්සේනේ. අන්නේ දවස් 4 දක්වා කොච්චර වැඩ ප්‍රමාණයක් කරනවද කියලා හොයාගන්න ඕනේ. මුල් දවස් 4 මිනිස්සු 6 දෙනාම ඉඳලා තියෙන නිසා මිනිස්සු 6 දෙනයි. හැබැයි දවස් 4යි වැඩ කරේ. එතකොට 6 වරක් 4 24යි. මේ මුළු වැඩ ප්‍රමාණය මේ කරපු වැඩ ප්‍රමාණය එහෙනම් ඉතිරි වැඩ ප්‍රමාණය කොච්චරයිද? 48කින් 24ක වැඩ ප්‍රමාණයක් කරාම මේක අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා තව මිනිස් දින 24ක ප්‍රමාණයක්. ඔය මිනිස් දින 24 කරන්න මිනිස්සු 6 දෙනාම නෑ. දෙන්නෙක් අසනීප වෙනවා කියන නිසා දැන් ඉන්නේ මිනිස්සු 4. මේ මිනිස්සු 4 දවස් කීයක් වැඩ කරොත්ද අර 24ක වැඩ ප්‍රමාණය කරන්න පුළුවන්. කොහොම වුණත් වැඩ ප්‍රමාණය කරන්න නම් මිනිස්සු ගානයි දින ගානයි එකට ගුණ කරන්න ඕන. ඒ නිසා මේ 4 ඔයා බලන්න ඕන කීයෙන් ගුණ කරොත්ද 24 හැදෙන්නේ. චක්‍රේ පාඩම් නැත්තම් ළමයි මේ වෙද්දි නම් ඒව පුළුවන් වෙන්න ඕන කොහොමත්. බැරි නම් මේක නිවාඩු කාලේ ටික හදාගන්න. හරි වෙන කාලයක් එන්නේ නැහැ. එක සතියෙන් චක්‍රේ අඩුපාඩු තියෙනවා නම් ඒ ටික හදාගන්න. 4 6න් වැඩි කරාම 24යි. සරලව ඔයාට එහෙම හිතන්න පුළුවන්. 4 වරක් 6 24යි. ඒ නිසා දින 6ක් ගත වෙනවා. එහෙම නැත්තම් ඔයාට මෙහෙම ලියන්නත් තිබුණා. මම වෙන පාටින් ලියන්නම් කොහෙද? 4 වරක් මිනිස්සු 4යි දින ගාන දන්නේ නැහැ. අපි දින ගානේ දන්නේ නැති නිසා ඒකට බීජීය පදයක් ගමු. 4 n ගෙන් වැඩි කරාම මිනිස් දින 24ක වැඩ ප්‍රමාණයක් කරන්න ඕනේ. එහෙනම් n ගාගෙන අපි හොයන්න ඕනේ. දෙපැත්තම 4න් බෙදනවා. මේ පැත්ත 4න් බෙදුවම 4 කැපිලා යනවා. 24 4න් බෙදුවම දින 6ක් ගත වෙනවා. ඔය මොන ක්‍රමයකට කරත් හරි. එතකොට ලකුණු දෙකක ප්‍රශ්න නිසා ගොඩාක් පියවර ලියන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ ළමයි අපි ඒකේ අඩුපාඩු තියෙනවා නම් අහන්න, තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් අහන්න. එතනින් පස්සේ මම ඊළඟ ප්‍රශ්නෙට යනවා. දෙවෙනි ප්‍රශ්නේ. එතකොට මේ වෙද්දිවා ප්‍රශ්න හොඳට කියවලා ගාන හදලා ඇති කියලා මම හිතනවා. හදලා නැති වුණත් ප්‍රශ්න හොඳට කියවලා තියෙන්න ඕන. දෙවෙනි ප්‍රශ්නය මොකද්ද තියෙන රූප සටහන? ත්‍රිකෝණයක්. මොන වර්ගයේ ත්‍රිකෝණයක්ද? පාද දෙකක් සමාන. ඒ කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාද ත්‍රිකෝණවල සමාන පාද ඉදිරියෙන් තියෙන කෝණ ගැන මොකද්ද කියන්න පුළුවන්? පාද දෙකක් සමාන නම් ඒවට ඉදිරියෙන් තියෙන කෝණත් සමානයි. එහෙනම් මේ කෝණය x කියලා දීලා තියෙනවනේ. මේ පාද දෙක සමාන නිසා ඒ දෙන්නට ඉදිරියෙන් තියෙන කෝණ දෙකම එහෙනම් ඔයාලට x කියලා ගන්න පුළුවන්. ඉතුරු කෝණය 3x කියලා දීලා තියෙනවා. හරි. දැන් සමද්විපාද ත්‍රිකෝණ පාවිච්චි කරලා ලිව්වා. ඊට පස්සේ ත්‍රිකෝණය
කෝණ තුනම දන්න නිසා ත්‍රිකෝණයේ කෝණ තුනම දන්න නිසා අභ්‍යන්තර කෝණවල එකතුවට සම්බන්ධය ලිව්වා නම් හරි. ත්‍රිකෝණයේ මොන වර්ගයේ ත්‍රිකෝණයක් වුණත් සමපාද ස්ථිපාද විෂමකෝණ මහ කෝණයේ මොන වර්ගයේ ත්‍රිකෝණ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180. 1x 3x එකතු කරාම 5යි. මං ගොඩාක් විස්තර නැහැ කියලා මොකද ඕනවට වඩා විස්තර දීලා 18 පහින් බෙදුවම කීයද? 18ට පහේ 3යි 5 වරක් 3 15යි 18 කියනකොට තව 3ක් ඉතුරු. එතකොට මේ ඉතුරු 3 ඊළඟ ඉලක්කමත් එක්ක තියලා කියවන්නේ. එහෙනම් 3යි ඉතුරු බිංදුවයි කියන්නේ දැන් ඔයා බලන්න ඕනේ 30. 30 පහෙන් බෙදුවම 6යි. එහෙනම් x ගේ අගය අංශක 36යි. ඔතන x ගේ අගය විතරක් අහන නිසා ඔහොම නවත්තන්න පුළුවන්. හදිසියෙන්වත් 3යි x ගේ අගයත් ඇහුවොත්. ඔය ගානේ විශාල කෝණයේ අගය කීයද කියලා ඇහුවනම් x ගේ අගය විතරක් හොයලා බෑ. ඔයා එහෙනම් විශාලම කෝණය ඇහුවොත් මේක අහලා නැහැ. ඇහුවොත් x 3ෙන් වැඩි කරලා x ගේ අගයත් ලියලා තියන්න ඕනේ. පළවෙනිම දේ තමයි ප්‍රශ්න හොඳට කියවන්න ඕනේ. ප්‍රශ්නය හරියට කියෙව්වේ නැත්නම් ඒ කියන්නේ ප්‍රශ්නය හරියට තේරුම් ගන්න කතාවක් හරියටලා ලියන්න වෙන්නේ නැහැ. නිසා පළවෙනි දේ ප්‍රශ්නේ කියවන්න. කියවන් යන අතර ඔයාලට තේරෙනවනේ ඔයාලට ප්‍රශ්නේ කියවලා ඉවර වෙනකොට කියපු එක මොකක්වත් ඔලුවට යන්නේ නැහැ වගේ නේද? කෙනෙක් නම් ඔයා කරන්නේ ප්‍රශ්න කියවන අතර වැදගත් කරුණු එක සර්කල් කරලා නැත්නම් අන්ඩර්ලයින් කරන්න. නැත්නම් ආයෙත් මුළු ප්‍රශ්නෙම මුලින් නම් කියන්න බැහැ. නිසා වෙලාව ඉතුරු කරගන්න තමන්ට පහසු ක්‍රම හොයාගන්න. හරි. ඒතකොට අපි පන්තියේ මේ වගේ විශේෂ ක්‍රම ඉතුරු කරන්න උත්තර දෙන ක්‍රම මේ අතර පස්සේ තුන්වෙනි ප්‍රශ්නය සාධක වෙන් කරන්න තියෙනවා. එතකොට සාධක වෙන් කරන්න තියෙන විජීය ප්‍රකාශනය 9 ඍණ 4c වර්ගය. විජීය ප්‍රකාශනයක් සාධක වෙන් කරන්න තියෙන ලේසිම ක්‍රමය වර්ග දෙකක අන්තරය. එතකොට හැම ප්‍රකාශනයක්ම වර්ග දෙකක අන්තරෙන් සාධක වෙන් කරන්න බෑ. හැබැයි ගොඩක් වෙලාවට මෙතන අන්තරයක් අඩු කිරීමක් තියෙන එක තැනක හරි වර්ගයක් තියෙන විජය ප්‍රකාශන අපි බලන්න ඕන පුරුද්දක් විදිහට වර්ග දෙකක අන්තරයක් විදිහට හදන්න පුළුවන්ද කියලා. මොකද පොඩක් වෙලාවකට පුළුවන්. මම මෙහෙම ලියුවොත් හරිද බලන්න. 9 වෙනුවට මම ලියනවා 3 වර්ගය. අඩු කිරීම 4 කියන්නේ 2 වර්ගයනේ. 2c වර්ගය. ආපස්සට සුබ් කරලා බලමු 4c වර්ගය හැදෙනවා. වර්ග දෙකක අන්තරය සාධක වෙන්නේ වරහන් දෙකකට. කොහොමද හැදෙන්නේ? මේ අඩු කිරීම ලකුණ එක වරහනකට ලියනවා. එකතු කිරීම ලකුණ එක වරහනකට. ඊට පස්සේ මේ වර්ග පද ටික නැතුව ඉතුරු පද ටික මේව ඇතුලෙන් ලියා ගන්නවා. එහෙනම් එක වරහනකට 3 ඍණ 2c අනිත් වරහනට 3 ධන 2c. ඒක තේරුම් නැති අය අහන්න බලන්න. මම මෙතන ලියන්නම් මේ ප්‍රශ්නයට අමතරව මේක හදන්න අපිට උදව් වුණ විෂය කරුණ වර්ග දෙකක අන්තරය. හරි මාත් එක්ක කියවන්න. වර්ග දෙකක අන්තරය. වර්ග පදක අන්තරය කියන්නේ අඩු කිරීම. එතකොට A වර්ගය ඍණ B වර්ගයේ විදිහට තිබුණා නම් ඔයාට සාධක වෙන් කරන්න පුළුවන් A ඍණ B A ධන B. එතකොට මම එකපාරටම බෝඩ් එක මකන්න යන්නේ නැහැ. මේ ගහලා ප්‍රශ්න වෙන් කරන්නම්. මොකද හදිසියෙම ගෲප් එකට ක්ලාස් එකට පටන් ගන්න වෙලාවම නැතුව පස්සේ ජොයින් වුණොත් කෙනෙක්ට මුල් හරිය කරන් ටික බෝඩ් එකේ තියෙන්න ඕන නිසා මම මෙතන ඉලක්ක ගහලා වෙන් කරලා බෝඩ් එකේ පුළුවන් උපරිම ලියලා ඉවර වුණාට පස්සේ තමයි රේස් කරන්නේ. නමුත් ඔයා පරක් වෙලා ජොයින් වෙන්නේ වෙලාවටම ඉන්න බලන්න. ඒ කියන්නේ වෙලාව නාස්ති කරන්න එපා. හරි. දැන් කියවන්න ඊළඟ ප්‍රශ්නේ.
මූල 20හි අගය කිනම් පූර්ණ සංඛ්‍යා දෙක අතර පිහිටයි. මූල 20 මොන ඉලක්කම් දෙක පූර්ණ සංඛ්‍යා දෙක අතර පිහිටනවද කියලා හොයන්න කලින් ඔයා හොයන්න ඕන වර්ගමූලයේ නැතුව 20 ඉලක්කම මොන පූර්ණ වර්ග දෙක අතරද පිහිටන්නේ කියලා. පූර්ණ වර්ග කියන්නේ මොනවද ළමයි? මම මෙතන බෝඩ් එකේ පැත්තේ ලියනම් පූර්ණ වර්ග එහෙම නැත්නම් වර්ග සංඛ්‍යා එහෙම නැත්නම් පුංචි පන්ති වල දන්නවා ශිෂ්‍යත්ව කාර්යයෙන් සමචතුරාශ්‍ර සංඛ්‍යා මේ ඔක්කොම එකම අදහස තියෙන්නේ එකම තේරුම තියෙන්නේ මොනවද සමචතුරාශ්‍ර සංඛ්‍යා කියන්නේ එක් වරක් එක එකයි නිල් පාටේ ලියවම පේනව අඩුයි නම් මට කියන්න මම අර වෙනස පේන්න ඕන නිසා තමයි එහෙම ලියන්නේ මෙතන එක් වරක් එක එක ඒක තමයි පළවෙනි සමචතුරාශ්‍ර සංඛ්‍යාව ඊළඟ එක දෙවරක් දෙකකින් හැදෙනවා 4 තුන් වරක් 3 9යි ඉක්මනට කියන්න යන මාත් එක්ක ඉක්මනට කියන්නේ 9යි 16යි 25යි හයියෙන් 36යි 49යි 64යි හරි ඊට පස්සේ 9 වරක් 9 81යි 10 වරක් 10 100යි 11 වරක් 11 121යි 12 වර්ගයේ 144යි 13 වර්ගයේ 169යි 14 වර්ගයේ 196යි ඔය විදිහට අපිට ලියාගෙන යන්න පුළුවන්. ඒතකොට මෙතනට ඔය ඔක්කොම ඕන වෙන්නේ නැහැ. නමුත් ඔයාලට මතක් වෙන්නත් එක්ක මම ලියුවේ. දැන් අපි බලන්න ඕන ඊළඟ ගානේදී 20 තියෙන්නේ අර කියන මොන පූර්ණ වර්ග දෙක අතරද කියලා. 20 තියෙන්නේ මේ හරියනේ ළමයි. මේ දෙක අතර. එහෙනම් 20 ඉන්නේ 16යි 25යි කියන පූර්ණ වර්ග දෙක අතර නම් 20 වර්ග මූලයේ තියෙන්නේ මේ පූර්ණ වර්ගවල වර්ගමූලය අතර 20 වර්ගමූලය හොයන්න අමාරු වුණාට මේ පූර්ණ වර්ගවල වර්ගමූලය හොයන්න අමාරු නෑ මොනවද වර්ගමූලය 16 හැදෙන්නේ 4 වරක් 4 නිසා 16 වර්ගමූලය 4යි 25 හැදෙන්නේ 5 වරක් 5 නේ නිසා 25 වර්ගමූලය 5යි එහෙමනම් 20 වර්ගමූලය තියෙන්නේ 4ත් 5ත් අතර 4ත් 5ත් අතර කියලා ලිව්වත් හරි එහෙම නැත්නම් 20 වර්ගමූලය 4ට වඩා වැඩි 5ට අඩුයි කියලා ලියන්න ඕන. කියන්නේ 4යි දශම ගාණක් එන්නේ. පැහැදිලිද? ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන්ම අහන්න ළමයි. හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නට යමු. අංග සමවන ත්‍රිකෝණ යුගලය ලියන්න. ත්‍රිකෝණ කීයක් තියෙනවද? 3ක් තියෙනවා. අංග සම ත්‍රිකෝණ යුගලයක් ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන්න පුළුවන් අවස්ථා 4ක් ඇති. මොනවාද ඒ අවස්ථා? පාද තුනම සමාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෝපා. පාද දෙකයි අන්තර්ගත කෝණයයි සමාන වෙන්න පුළුවන්. කෝපා කෝණ දෙකයි පාදයයි සහ ඍජු කෝණික ත්‍රිකෝණ වලට විතරක් විශේෂ ක්‍රමයක් තියෙනවා. කර්ණයයි තව එක පාදකුයි. හැබැයි අංශක 90 කෝණ දෙකක් තියෙනවා. එතකොට මෙතන 90 කෝණ නැහැ. ඒ නිසා අපිට කර්ණපා නෙමෙයි වෙන අවස්ථාවක් යටතේ තමයි අංග සම වෙන්නේ. දැනට කෝණ දෙකකුයි එක පාදයකුයි කොහොම වුණත් ත්‍රිකෝණ තුනේ එක පාදයේ ගානේ සමාන කරලා තියෙන්නේ. එහෙනම් එක පාදයකුයි කෝණ දෙකයි සම්බන්ධ වෙනවා නම් කෝප අවස්ථාව යටතේ තමයි අපිට උත්සාහ කරලා බලන්න වෙන්නේ. අංග සම අවස්ථාව නෙමෙයි අහන්නේ අංග සම වල ත්‍රිකෝණ දෙක මොකක්ද කියලා. හරි අපි ත්‍රිකෝණ තුන අඳින්නම් මම. පළවෙනි ත්‍රිකෝණයේ අංශක 60 කෝණයක් තියෙනවා 50 කෝණයක් තියෙනවා. ඊළඟ ත්‍රිකෝණයේ අංශක 50කුයි 60කුයි තියෙනවා. ඊළඟ ත්‍රිකෝණයේ 70කුයි 60කුයි තියෙනවා. එතන පොඩි වෙනසක් තියෙනවනේ ළමයි. හැබැයි ගොඩක් වෙලාවට ඔයාලට ගණන් හදලා පුදුනම් මේ වෙනස් ත්‍රිකෝණය ගොඩක් වෙලාවට උත්තරේට අදාළ වෙනවා. මොකද ඔයා ඒක ඉතුරු කෝණය හොයාගන්න අපි උත්සාහ කරමු. මේ දෙක එකතු කරාම 60යි 70යි එකතු කරාම 130යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතු කරාම 180යි 180න් අර 130 අඩු කරලා බැලුවොත් අංශක 50යි. මේ ඉතුරු කෝණය අංශක 50යි. හරි. එහෙනම්
මෙතන 50යි 60යි නම් මෙතන එන්න ඕන 70යි මෙතන එන්න ඕන 70. දැන් බලන්න ගැටෙන අනුරූප විදියට සමාන පාද සහ කෝණ තියෙන මේ තුනෙන් මොන ත්‍රිකෝණ යුගලයේද? පාදය තමයි මුලින් බලන්න වෙන්නේ. මෙතන පාදයේ තියෙන අංශක 70 ඉස්සරහා. මෙතන කෝණේ පාදයේ තියෙන අංශක 50 ඉස්සරහා. මෙතන පාදයේ තියෙන අංශක 60 ඉස්සරහා. හරි. ඒතකොට ත්‍රිකෝණ තුනේ පාද තුන පිහිටලා තියෙන්නේ වෙනස් විදිහට. දැන් කෝණ බලමු අපි. කෝණ ගැන මොකද්ද කියන්න පුළුවන්? මෙන්න මෙතන පළවෙනි එකේ මම රූප සටහන අඳිනකොට පොඩ්ඩක් වැරදිලා තියෙනවා නමයි කෝණය මාරු වෙන්න ඕන. මම ඒක අලුතින් අඳින්න 60යි 70 නේ මාරු වෙනවා. මම දීලා තියෙන්නේ 70 නේ. මෙතන 70යි මෙතන 50යි දීලා තියෙන්නේ. මෙතන කෝණය 60යි 180 වෙන 120 අඩු කරාම මේ ත්‍රිකෝණ දෙක බලන්න. මම අන්ඩර්ලයින් කරපු ත්‍රිකෝණ දෙක. තුනේම කෝණ නම් සමානයි. කෝණ ගැන අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. තුනේම සමාන කෝණ තියෙනවා. කෝණ තුනම සමානෙන් 50 කෝණක් තුනේම තියෙනවා. අංශක 60 කෝණක් තියෙනවා. 70 කෝණක් තියෙනවා. ඊට පස්සේ අපි පාද බලමු. මෙතන 50යි 70යි අතර මැද පාදය ලියලා තියෙනවා. ඒ කියන්නේ අංශක 60ට ඉදිරි පාදය. මෙතනත් තියෙන්නේ මේ විදිහටම නේද? මේ කෝණ දෙකයි ඉතුරු අංශක 60ට ඉදිරියේ කෝණයයි පාදයයි තමයි මෙතන තියෙන්නේ. මේකේ කෝණ ගැලපෙනවා. ඒ වගේම පාදත් ගැලපෙනවා. නමුත් මේ ත්‍රිකෝණයට ආවොත් එතන 50යි 70ටයි අතර පාදය නෙවෙයි තියෙන්නේ. ඒ කියන්නේ අංශක 60 ඉස්සරහ පාදය නෙවෙයි තියෙන්නේ. කෝකෝපාවස්ථාව යටතේ පාදයේ කෝණ දෙකට මැදි වෙලා තියෙන්න ඕනේ නැහැ. අන්තර්ගත වෙන්න ඕනේ නැහැ. නමුත් එකම විදිහට තියෙන්න ඕනේ. මෙතන අංශක 60 ඉස්සරහ නම් අනිත් ත්‍රිකෝණයත් අංග සම වෙනකොට අර ඉතුරු අංශක 60 කෝණයේ ඉස්සරහම පාදය සමාන කරලා තියෙන්න ඕනේ. එහෙමනම් මේ ත්‍රිකෝණ දෙක තමයි අංග සම වෙන්නේ. එහෙමනම් එතන අංග සම අවස්ථාව වෙන්නේ PQR. අංග සම ත්‍රිකෝණ යුගලය වෙන්නේ PQR ත්‍රිකෝණය හා කියලා ලිව්වත් හරි. එහෙම නැත්නම් අංග සම ලකුණ ලිව්වත් හරි. මේ කෙලවර x z y ත්‍රිකෝණය. හරි මුල් හරිය ගණන් ගොඩක් අමාරු නැති නිසා ළමයි ටිකක් ඉක්මනට මම ඉස්සරහට යනවා. නමුත් ඔයාලට තේරුම් නැති ඒවා තියෙනවා නම් අහන්න ඕන. 6 වෙනි ගානක් ත්‍රිකෝණ ගණක් තියෙන්නේ. කියවන්නේ ප්‍රශ්නේ. හරි කෝණ දෙකක අගයන් දීලා එක කෝණයක අගය x ගේ අගය අපෙන් අහනවා. ඊට අමතරව කියනවා ACB හි සමච්ඡේදකය තමයි CE. ACB ACB මේ තියෙන්නේ. ගාන කියනවා CE පාදය මගින් මේ කෝණය සමානව දෙක බෙදනවා. ඒ කියන්නේ මේ දෙපැත්ත සමානයි කියලා කියනවා. එතකොට ළමයි ඔයාට x ගේ අගය ලේසියෙන්ම හොයන්න පුළුවන්. මේ එක කෝණයක අගය හොයාගත්තා නම් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ බලමු. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ කියන්නේ ත්‍රිකෝණයේ මෙන්න මේ ශීර්ෂවලදී හැදෙන කෝණ. එතකොට මෙතන 58යි 58 එක අභ්‍යන්තර කෝණයක් 76 අනිත් අභ්‍යන්තර කෝණය අනිත් එක මෙන්න මේ C කෝණය. මේ තුනම එකතු කරාම අංශක 180 වෙන්න ඕන. මම මෙහෙම ලියුවොත් හරියද බලන්න. C එකතු කිරීම මම කෙටියෙන් C කියලා ලියන්නම්. කෙටි ප්‍රශ්න වල C එකතු කිරීම 58 එකතු කිරීම 76. මේ තුන එකතු කරාම 180ක් වෙන්න ඕනේ. එහෙනම් C කෝණයේ අගය අපි හොයමු. මේ දෙකේ එකතුව කීයද බලන්න. 8යි 6යි 14යි එකක් ඉතුරුයි 12යි 1යි 13යි 134යි. එතකොට මම මෙතන මොකද්ද කරේ කියලා හොඳට බලන්න. මෙතන ධන 134 නේ ධන 134 මම ගෙනිච්ච එහා පැත්ත. ඒකට පේලියක් අඩු වෙනවනේ. වින 134. එහෙනම් C කෝණයේ අගය හොයන්න පුළුවන් 180 වෙන්නේ 134ක් අඩු කරලා කීයද කියන්න ළමයි? 46යි. හරි. හොඳයි. 134 අඩු කරාම 46යි. C
ගේ අගේ 46 නම් මම මේ දෙපැත්තේ කෝණ දෙක සමාන නිසා මේ දෙකට y කියලා දාගන්නම්. එහෙනම් y ගේ අගේ හොයන්න පුළුවන් 46 දෙකට බෙදුවම 23යි. y ගේ අගේ 23යි. ඊට පස්සේ අපිට y නෙමෙයිනේ අහන්නේ x ගේ අගේ අහන්නේ. මෙතන x කියන්නේ මම මෙහෙම පාට කරොත් බලන්න මෙන්න මේ ත්‍රිකෝණයේ මම මේ පාට කරපු BCE ත්‍රිකෝණයේ බාහිර කෝණයක් තමයි x කියන්නේ. බාහිර කෝණයේ අගය ගැන මොකද්ද කියන්න පුළුවන්. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එයා ළඟම අභ්‍යන්තර කෝණයට නෙමෙයි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකකට සමානයි. එහෙනම් x ගේ සමානයි 76 සහ y ගේ එකතුව. x සමානයි 76 එකතු කිරීම y අපි හොයාගත්තා 23යි. මේ දෙක එකතු කරාම කිව්වද පැදගස් වල ඒක කෝණය අන්තිම එක ලියන්න. 6යි 3යි 9යි 7යි 2යි 9යි x ගේ අගය අංශක 99යි. හරි. හරි ඊට පස්සේ මම යනවා 7 වෙනි ගානට. 7 වෙනි ගාන සුළු කිරීම තියෙන්නේ 12යි x ගේ 5 වෙනි බලය වරක් 12යි x ගේ 5 වෙනි බලය y ගේ 7 වෙනි බලය බෙදීම 4යි x ඝනය y වර්ගය. ඔහොම තියෙද්දිම සුළු කරගන්න බලමු. සංඛ්‍යා මෙතන තියෙන ගුණ කිරීම බෙදීම විතරයි නිසා හරයටයි ලවයටයි පොදු සාධක තියෙනවා නම් අපිට ලේසියෙන්ම කරන්න පුළුවන්. 4ට 4 ඒවා 1යි 12ට 4 ඒවා 3යි. ඊට පස්සේ මම 3 ඉලක්කම ලිව්වා. මේක පැහැදිලි නැති වෙන නිසා මම මෙතන කපන්නේ නැහැ. කැපුවට පස්සේ උත්තරේ ලියන්න. x ගේ 5 වෙනි බලය x ගේ 3 වෙනි බලය. පාද සමාන නම් පාද සමානයි මේ x අකුර දිහා මෙන්න මේ ටික දිහා විතරක් ඔයා බලන්න ඕනේ. දෙන්නගෙම දර්ශක අංකණයෙන් ලියලා තියෙන මේ පාදේ x පාද සමාන වෙලාවට බෙදීමකින් නම් සම්බන්ධ වෙලා තියෙන්නේ දර්ශක මොකද වෙන්නේ? දර්ශක අඩු වෙනවා. එහෙනම් මෙතන උත්තරේට එන්න ඕනේ x ගේ බලය හැදෙන්නේ 5න් 3ක් අඩු වුණාම 2යි. එතකොට y ගැන කියන්න පුළුවන් මොකද්ද? y නේ මෙහා පැත්තෙන් තියෙන්නේ. y ගේ y කියන්නේ දෙකේම y කියන්නේ පාද සමානයිනේ. දර්ශක අඩු වෙනවා 7න් 2ක් අඩු වුණාම y ගේ 5. 3යි x වර්ග y වර්ග. y වල x වර්ගය y ගේ 5 වෙනි බලය. ඊළඟට 8 වෙනි ගාන ලඝු ගණක අංකණයෙන් කියලා දර්ශක අංකණය. මේවා නිතරම එන ප්‍රශ්න ළමයි. එකක් හරියට ඉගෙන ගත්තා නම් ඔයාලට දිගටම හරි උත්තර ටික ලියා ගන්න පුළුවන්. මෙතන පාදයේ කීයද බලන්න. ලඝු ගණක ආකාරයෙන් දීලා තියෙනකොට පාදේ 3යි. ලඝු ගණක විදිහෙන් ලිව්වත්, ලඝු ගණක ආකාරයෙන් ලිව්වත්, දර්ශක ආකාරයෙන් ලිව්වත් පාදේ වෙනස් වෙන්නේ නැහැ. මෙතන 3යි නම් ඔයා දර්ශක ආකාරයෙන්ොත් බය නැතුව පාදේ ලියන්න 3ම. හැබැයි ලොග් වලින් දර්ශක වලට මාරු වෙනවා. එහෙම නැත්නම් දර්ශක වලින් ලොග් වලට මාරු වුණා පාදයේ වෙනස් වෙන්නේ නැති වුණාට එයත් එක්ක ළඟම ඉන්න සංඛ්‍යාව ක්‍රම දෙකේදී මාරු වෙනවා. මෙතන 3ත් එක්ක ඉන්නේ 81 නම් අනිත් ක්‍රමයේදී 3ත් එක්ක ඉන්න ඕන 4. එහෙනම් 4 මෙතනට ආවා නම් 81 එහා පැත්තට යන්න ඕන. 3 4 වෙනි බලය 81යි කියලායි උත්තරේ එන්නේ. මේ ගාන සංඛ්‍යා වලින් දීලා තිබුණ නිසා මේ උත්තරේ හරිද කියලා ඔයාලට චෙක් කරන්න පුළුවන්. හරි ඒක ඔයාලට උත්තර ලියන්න අවශ්‍ය නැහැ. අපි නමුත් මෙතන මම මේ හරියෙන් ලියලා පෙන්නන්නම්. 3 4 වෙනි බලය ඇත්තටම 81ද කියලා අපි බලමු ලාවන්. මෙතනින් ලියන්නම්. 3 4 වෙනි බලය කියන්නේ 3 ඉලක්කම් 4ක් එක දිගට ගුණ වෙනවා. 3 වරක් 3 9යි, 9 වරක් 3 27යි, 27 වරක් 3 81 හැදෙනවා. හරි. ඒ නිසා උත්තරේ කොහොමත් හරි වටම චෙක් කරගන්න පුළුවන්, ඩබල් චෙක් කරගන්න පුළුවන් හරිද කියලා. හරි ඊට පස්සේ ඊළඟ ගාන හදපු නැති අය ඉන්නවනම් මම තව විනාඩියක් උත්තර දෙන්නම්. පොඩ්ඩක් ප්‍රශ්න කියවලා ක්‍රමයක් කල්පනා කරන්න. මොකද ඕක 10 වසරේ මුල් හරිය පාඩමක්. වර්ගඵලයේ පාඩම. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය.
හරි මම සූත්‍රය ලියන්නම් ඔයා හැදුවේ නැති සූත්‍රය මතක නැතුව දන්නේ නැහැ සම්පූර්ණ වෘත්තයකම නම් වර්ගඵලය හොයන සූත්‍රය ϕr වර්ගය. හැබැයි උතන තියෙන්නේ අංශක 90ක්. ඒ නිසා මෙතන ලියන්න ඕන ϕr වර්ගය වැඩි කිරීම 360 90. කොහොම ලියලා හදන්න පුළුවන්ද බලන්න. මෙහෙම 360 90 ලියන්න නැතුව මේක සුළු වුණාම උත්තරේ ලියන්නත් පුළුවන්. හරි හදපු නැති අයට විනාඩියක් දෙන්නම්. try කරන්න මේ සූත්‍රයට ආදේශ කරලා. හරිද ළමයි? විනාඩිය නම් ඉවරයි. මෙතන මුලින්ම ඔයා කරන්න ඕන පුතා මේ 90යි 360යි මුලින්ම සුළු කරගත්තා නම් ලේසි. 90ට 90 ඒවා 1යි 360 ඇතුලේ 90 ඒවා 4යි. කොහොම සුළු කරගන්න ඕන. එහෙම නැත්නම් ඔය වගේ කෙටි ප්‍රශ්නක නම් ඔයා කරන්න ඕන මම මේ රූපය අඳින්නම් මෙහෙම රූපයක් තියෙන්නේ. සම්පූර්ණ වෘත්තය 4ට බෙදුවොත් ළමයි අංශක 90ක් හැදෙන්නේ. ඒ නිසා මේ පාට කරලා තියෙන පුංචි පන්ති වල භාග ගණන් ලියන්නේ. මේ පාට කරලා තියෙන වෘත්තයකින් 4න් එකක්. ඒ නිසා 360න් 90 ලියන්න නැතුව මෙන්න මේ මැද කොටස නැතුව ඔයාලට 4න් එක කියලාම ලියන්න පුළුවන් එකපාරට. හරි. ඊට පස්සේ ඔකට ආදේශ කරන්න තියෙන්නේ වෘත්තයේ අරය 28යිනේ. ෆයි ගේ අගය 7න් 22යි r 28යි. හැබැයි 28 නෙමෙයි 28 වර්ගය. ඒ කියන්නේ 28 වර්ගය කියන්නේ 28න්ම ගුණ වෙන්න ඕන තව සැරයක්. 28න්ම ගුණ වෙන්න ඕන. ඊට අමතරව ගුණ කිරීම 4න් එක. කොට මේවා කපනකොට පොදු සාධක සුළු කරනකොට බලන්න 4ක් 4 කීයද මෙතන ඉරෙන් යට බෙදීම ඉරෙන් යට කියන්නේ හරය ලැබෙවට මාරු වෙනවා නම් දැන් මම ඉරෙන් යට කියලා කියන ඉරෙන් යට තියෙන්නේ 7යි 4යි. ඉරෙන් උඩ තියෙන සංඛ්‍යාව ලවයට තියෙන්නේ මොනවාද? 22 28 28 මේ ඔක්කොම හරයක් ලියලා නැතත් ඒ සංඛ්‍යා තියෙන්නේ ලවයට. එතකොට 28 තියෙන්නේ උඩ. ඉරෙන් පහළ තියෙන සංඛ්‍යාව වලට ඉහළ තියෙන සංඛ්‍යා කපන්න පුළුවන්. 4ක් 4 28යිනේ. මේ 28ට මේ 28ක් මම කපනවා. එතකොට උත්තරේ ගන්න ඕන 22 28න් ගුණ කරන්න ඕන. 22 28න් ගුණ කරලා මට කියන්න කීයද එන්නේ කියලා. 28 ගුණ කිරීම 22. දෙවරක් 8 16යි එකක් ඉතුරු දෙවරක් 4 දෙකක් 2 4 1යි 5යි. එක පාරක් දෙකෙන් ගුණ කරාම 56 නම් තව පාරක් දෙකෙන් ගුණ කරා 56යි. මෙතන එක කොටුවක් පන්නලා එක රූලක් පන්නලා ලියන්න. එතකොට 6යි 11යි 616යි. හරි. උත්තරේ එන්න ඕන 616 ඒකක මොනවාද ළමයි? දිග දීලා තියෙන්නේ අරය දීලා තියෙන්නේ අරය කියන්නේ දිගනේ. එතකොට දිග දීලා තියෙන්නේ මීටර් වලින්. එහෙනම් වර්ගඵලය වර්ග මීටර ඒකක හරියට ලියන්න ඕන. නැත්නම් ලකුණු අඩු කරනවා. හරි. ඊළඟ ගාන ලේසියෙන්ම x ගේ අගය හොයන්න පුළුවන්. x ගේ අගය කීයද වෙන්නේ? මම මෙතනින් අදින මේ ගාන ප්‍රශ්නාංක 10යි. මෙහිම රූපයක් නේ තියෙන්නේ. මෙහෙම රූපය තියෙන්නේ 28යි නම් එයාගේ ප්‍රතිමුඛ කෝණය 60යි. එහෙනම් x ගේ අගය 28යි. ඔයා ලියන්න ඕනේ x සමානයි 28යි. ඒකම වෙන්න හේතුව ප්‍රතිමුඛ කෝණ. ඒකට පුතා ඔයා හොඳට කල්පනාවෙන් බැලුවොත් මේ x දෙකක් වලට x හොයනවාට එක ලකුණයි y හොයනවාට එක ලකුණයි. ඒ නිසා හේතුව ලිව්වේ නැතත් එතනට ලකුණු හම්බ වෙනවා. නමුත් ඔයා පුරුද්දක් විදිහට ඒක ලියලා තියන්න. x ගේ අගය 28යි තිබ්බේ මෙතන. ඊට පස්සේ මේ x කෝණයේ දිගේ x කියන්නේ වෘත්තයේ පරිධිය මත හැදුන කෝණයක් නේ. ඔයා මේ x හැදුන කෝණයේ බාහුව දෙක දිගේ ආපස්සට යන බාහුව දෙක දිගේ මම මෙහෙම ගියොත් වෘත්තයේ මෙන්න මේ ඡාප කොටසට තමයි වැටෙන්නේ. එතකොට අන්නේ x වෙනුවට x නැත්නම් අංශක 28 හැදිලා තියෙන මේ කෝණය
අදාළ අපි ඡාපය හොයාගත්තා. එකම ඡාපයෙන් පරිධියේ කොතනක ආපාතනය කරත් කෝණවල විශාලත්වය සමානයි. එහෙනම් මේ ඡාපයෙන්ම නේද x ආපාතනය කරපු ඡාපයෙන්ම තමයි මම මේ අතර යා කරොත් පරිධිය මත y කෝණය හදලා තියෙන්නේ. එහෙනම් එකම ඡාපයෙන් හදපු කෝණ වලට අපි කියනවා එකම ඛණ්ඩයේ කෝණ විශාලත්වය සමානයි. එහෙනම් y ගේ අගයත් අංශක 28යි හේතුව එකම ඛණ්ඩයේ කෝණ. හරි වචන වලට හුරු වෙන්න එකම ඛණ්ඩයේ කෝණ. ඊට පස්සේ ළමයි 11 වෙනි ගාන. ප්‍රශ්නාංක 11. මොකද්ද තියෙන්නේ එතන වර්ග සමීකරණයක්ද එහෙම නැත්නම් ප්‍රකාශනයක්ද මොකද්ද? ප්‍රකාශනයක් නෙවෙයි සමීකරණයක් තියෙන. මොකද සමාන ලකුණක් තියෙනවා නම් අපි කියන්නේ සමීකරණයක්. සමීකරණය දීලා අපිට ගානේ කියන්නේ මොකද්ද මොනවා කරන්න කියලාද? සමීකරණය විසඳන්න. සමීකරණයක් විසඳන්න කියන එකේ තේරුම x ගේ අගය හොයන්න කියන එක. x කීයද කියලා සංඛ්‍යාත්මක අගයක් ගන්න ඕන. එතකොට වර්ගජ සමීකරණයක් වුණාට වර්ගජ සමීකරණය නෙමෙයි සමීකරණයක් බීජීය භාග අඩංගු සමීකරණයක් වුණාට උතන වම් පැත්ත සුළු වෙලා නැහැ. වම් පැත්ත ප්‍රකාශනය සුළු කරන්න ඕන. වම් පැත්ත තියෙන්නේ බෙදීමක් අඩු කිරීමක් නේ. බෙදීම එක්ක මැද තියෙන්නේ අඩු කිරීමක්. බීජීය භාග හෝ සංඛ්‍යාත්මක භාග ඕනම භාග ගානක් එකතු කරන්න හෝ වේවා අඩු කරන්න හෝ වේවා මොකද වෙන්න ඕන? හරය සමාන වෙන්න ඕන. එහෙනම් මෙතන හරය සමානද? සමානද ළමයි? උත්තර දෙන්න ඕන. ගෙදර හිටියා කියලා නෑ අවදානෙන් ඉන්න ඕන. උත්තර දෙන්න ඕන. හරය සමාන නෑ. හරය සමාන නැත්තම් මොකද කරන්න ඕන? සමාන කරගන්න ඕන. හරි. සමාන කරගන්න නම් මෙතන හරය 3ෙන් ගුණ කරන්න. හරය විතරක් ගුණ කරන්න බෑ. හරය ගුණ කරලාගින්ම ලවයත් ගුණ කරන්න ඕන. එතකොට දෙකේම පොදු හරය 6යි x මම එකපාරම ලියනවා 6යි x. මෙතන ලවය හැදෙනවා 3යි. හරය මුකුත් අඩු වෙන්නේ නැහැ. හරය දෙකටම පොදු හරය හදලා ඒක නිකම්ම ඒක දිහා බලලා ලියුවා. හරි දිහා බලලා ලියුවා. හැබැයි ලවය මෙතනින් එනවා 3. 3ෙන් අඩු කරන්න ඕන එකක්. 3ෙන් එකක් අඩු කරාම 2යි සමානයි 9න් 5යි. නැත්නම් 5 බෙදීම 9යි. උතනින් පස්සේ ඔයා මුලින්ම කරන්න ඕන හරස් ගුණිතයකට යන්න කලින් වඩා සුදුසුම සුළු කිරීම පුතා මෙතන 2යි 6යි පොදු සාධක කැපිලා යනවනේ. 2ට 2 ඒවා 1යි. 6ට 2 ඒවා 3ක්. දැන් 2 නෙමෙයි 1 තියෙන්නේ. 6 නෙමෙයි 3 තියෙන්නේ. දැන් හරස් ගුණ කරන්න. 3යි x මේ පැත්තට ගුණ කරාම 3 වරක් 5 15යි. හැබැයි නිකම්ම 15 නෙමෙයි 15යි x. ඊළඟට 9 වරක් 1 9යි. එතනින් පස්සේ x ගේ අගය හොයන්න නම් දෙපැත්තම 15න් බෙදුවා නම් හරි. හරි එක් කරන්න බලන්න තනියම. හරි පොඩි වෙලාවක් දෙන්නම්. ඊටු සුළු කිරීම කරන්න පූර්ණ සංඛ්‍යාත්මක වෙන්නේ නැහැ. තනියම හදලා ඊළඟ ගණන් ටික හදන්න උත්සාහ කරන්න. එතකොට මෙතන උත්තරේ කීයද එන්නේ? x උක්ත කරන්නනේ ඕනේ. x උක්ත කරන්න නම් දෙපැත්තම 15න් බෙදමු. 15ට 15 කැපිලා යනවා. 9 බෙදීම 15. මේක අපිට තව පොඩ්ඩක් සරල කරන්න පුළුවන්. දෙකම බෙදන්න පුළුවන් කීයෙන්ද? 3ෙන් බෙදන්න පුළුවන්. 9ට 3 ඒවා 3යි. 15ට 3 ඒවා 5යි. එහෙනම් ඔයාගේ උත්තරේ එන්න ඕන 5න් 3. ඊට පස්සේ කියවන ප්‍රශ්නාංක 12 අන්න වෙනස් ගාණක් ප්‍රතිශත ගාණක් තියෙනවා. 6ක වාර්ෂික වැල්පොලි අනුපාතිකයක් යටතේ රුපියල් 24000ක මුදලක් ණයට අරන් තියෙනවා. ණය මුදල කීයද එහෙනම් රුපියල් 24000යි. පොලි ප්‍රතිශතය 6යි. අපෙන් අහන්නේ දෙවන වර්ෂයේ අවසානයේ ගෙවිය යුතු මුදල. එතකොට සුළු පොලිය සහ වැල් පොලියේදී ක්‍රමය පොඩ්ඩක් වෙනස් වෙනවා. සුළු පොලිය කියන්නේ පළවෙනි අවුරුද්දේ ගෙවන්න ඕන පොලියම තමයි දෙවෙනි අවුරුද්දේදී. අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වුණා කියලා අවුරුද්දට අදාළ පොලිය මුදල වෙනස් වෙන්නේ නැහැ. නමුත් මේ ගානේ වැල් පොලියේදී පළවෙනි අවුරුද්දට පොලිය බලලා දෙවෙනි අවුරුද්දේදී පොලිය බලන්නේ අර මුලදීම ගත්ත ණය මුදලට හෝ තැන්පත් මුදලට නෙමෙයි. ඒකට පොලියත් එකතු කරලා ලැබෙන අර වැඩිපුර මුදලට තමයි පොලිය බලන්න. අපි හදමුකෝ ගාන.
පළවෙනි අවුරුද්දට පොලිය මම මෙහෙම ලියන්නම්. පළමු වසරට පොලිය. හරි මේ ටික ඉරේස් කරනවා. පළවෙනි අවුරුද්දට පොලිය බලන්න මොකද කරන්නේ 24000 වැඩි කරනවා පොලි ප්‍රතිශතය 106යි 106 කියන්නේ 100න් 6 බිංදු දෙකට බිංදු දෙක කැපිලා යනවා මේ අග තියෙන බිංදුව හැමම ලියන්න නම් ඊට පස්සේ 24 විතරක් 6න් වැඩි කරන්න 6 වරක් 4 24යි දෙකක් ඉතුරුයි 6 වරක් 2 12යි 2යි 14යි පළවෙනි අවුරුද්දට පොලිය 1440යි හැබැයි දෙවෙනි අවුරුද්දේදී දෙවෙනි අවුරුද්දට පොලිය බලන්නේ ඔයා 24000ට නෙමෙයි. මේ 24000යි පළවෙනි අවුරුද්ද පොලියයි දෙකම එකතු වුණාම කීයද? 24000යි 1440 එකතු වුණාම 25440. 25440ට පොලි ප්‍රතිශතය දෙවෙනි අවුරුද්දට එනකොට වෙනස් වෙලාද? වෙනස් වෙලා නැහැ. සාමාන්‍ය ගණන් වල සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නැහැ. නමුත් වෙනස් වෙනවා කියලා දුන්නොත් ඒක උඩට අලුත් ප්‍රතිශතයෙන් තමයි වැඩි කරන්න ඕනේ. මෙතන එහෙම ප්‍රශ්නයක් නැහැ නේ 106යි. ඒකට බිංදුවට බිංදුව කැපිලා යනවා. මේක සුළු කරලා බලන්න කීයද එන්නේ කියලා. හරි ඇත්තනේ වෙලාව 6 වරක් 4 24යි 6 වරක් 4 24යි ඉතුරු කලින් ඉතුරු දෙකයි 26යි දෙකක් ඉතුරුයි 6 වරක් 5 30යි ඉතුරු දෙකයි 32යි තුනක් ඉතුරුයි 6 වරක් 2 12යි ඉතුරු 3යි 15 හැබැයි මේ තියෙන්නේ මේක මේ අගේ 6න් වැඩි කරාම උත්තරේ. හැබැයි ඔයාලා මතක කරන්න බෑ මෙතන බෙදීම 10 තියෙනවා. බෙදීම 10 තියෙනවා කියන්නේ 10න් බෙදනකොට මොකද වෙන්නේ ළමයි? දශම තිතර මොකද වෙන්නේ? අන්තිමටම තියෙන දශම තිත අගේ ඉඳන් එක ඉලක්කමක් වම් පැත්තට එනවා. එතකොට දෙවෙනි අවුරුද්දට පොලිය 1526යි 740යි. එහෙනම් අපෙන් අහන්නේ වසර දෙකකට ගෙවිය යුතු පොලිය. වසර දෙක සඳහා දෙවන වර්ෂයේ අවසානයේ ගෙවිය යුතු පොලිය කොපමණද? එහෙනම් මොකද කරන්න ඕන? මේ දෙක මුළු පොලිය බලන්න මේ දෙක එකතු කරන්න ඕන. හරි මේ දෙක එකතු කරලා ගන්න. අපි ඊළඟ කොටසට යන 13 වෙනි ප්‍රශ්නය. CAB කෝණයේ විශාලත්වය සොයන්න. වෘත්ත ජ්‍යාමිතිය ගානක් තියෙන. ජ්‍යාමිතිය කියපු ගමන් බය වෙන්න ඕනේ නැහැ. කෙටි ප්‍රශ්න වලට එන ජ්‍යාමිතිය ගණන් අමාරු නෑ ළමයි. උතන O කියන්නේ වෘත්තයේ කේන්ද්‍රය නම් මේ AB කියන්නේ වෘත්තයේ මොකක්ද? කේන්ද්‍රය හරහා යන විදිහට වෘත්තයේ මත තියෙන ලක්ෂ දෙකක් යා කරන රේඛාවට අපි කියනවා විෂ්කම්භය. මම කියන්නම්. මේ තියෙන්නේ විෂ්කම්භය. විෂ්කම්භයේ දෙකලවරින් පරිධිය මත ලක්ෂයකට යා කරොත් අන්න එතකොට පරිධිය මත හැදෙන කෝණයේ විශාලත්වය අංශක 90යි. ඒකට අපි කියනවා අර්ධ වෘත්තයක කෝණය ඍජු කෝණයක්. මම ආයිත් කියන්නම්. විෂ්කම්භයක දෙකලවර පරිධිය මත ලක්ෂයකට යා කරොත් එතනදී හැදෙන කෝණය අංශක 90. ඔය කතාව කියලා අපිට තව දත්තයක් දීලා තිනවා. මෙන්න මේ AC සහ BC පාද දෙක සමානයි. AC BC සමානයි කියලා අපෙන් අහනවා CAB කෝණය. CAB කෝණ විශාලත්වයනේ අහන්නේ. මම ඒක x කියන්නම්. එතකොට මේක මොන වර්ගයේ ත්‍රිකෝණයක්ද? පාද දෙකක් සමානයි නම් සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද ඉදිරියේ තියෙන කෝණ සමානයි. දැන් ඔයාලට මතකද ගානේ මුල් මහ හරිය දෙවරශෙත් වගේම ගාපු තිබුණේ ඔය අදහසමයි තිබුණේ. පාද දෙක සමාන නිසා කෝණ වල ඒතොර සම්බන්ධය ලියුවා නම් හරිය 180 ගන්න ඕනේ නැහැ. 180යි තමයි යම් පොත් ඒක නිසා ඔක්කොම 180ගේ කීවෙන්න ඕනේ. තව 180 කියන්නේ පියවර අඩු කරලා 180න් 90 කියන නිසා තව 90ක් පිළිවෙලා තියෙන්න ඕන මේ දෙකට. 2x ගේ අගය 90යි. දෙකකින් බෙදුවම ඔයාලට හොයන්න පුළුවන් x ගේ අගය 45යි.
x කියලා උතන අපි ගත්තේ CAB කෝණයනේ. එතකොට CAB ට x කියලා පෙන්නපු නිසා ඒ CAB කියලා ලියන්න අවශ්‍ය නැහැ. හරි. CAB තමයි අංශක 45. ඊළඟට 14 වෙනි ප්‍රශ්නය කුඩා පොදු ගුණාකාරය සොයන්න. ඔයා පාස් පේපර්ස් කරලා තියෙනවා නම් අපි ඉස්සරහදී පාස් පේපර්ස් එකත් කලවන්ට කරමු. ඔයා කරලා නැත්නම් පාස් පේපර්ස් එකත් කරන්නම් මම. හැම පේපර් එකකම වගේ ළමයි කුඩා පොදු ගුණාකාරයේ ගාණක් තියෙනවා. 14 වෙනි ගානට යමු. බෝඩ් එකේ මේ හැටි පේනවනේ. හරි. කුඩා පොදු ගුණාකාරය හොයන්න තියෙන පද මම එක යට එක ලියන එකක් 5x වර්ගය. ඊළඟ එක 2xy. අන්තිම එක 4xy වර්ගය. 4 කියන්නේ දෙකේ වර්ගයනේ. එතකොට ඔයා ලියනකොට 4 ලියන්නේ නැත්නම් 4 ප්‍රථමක සාධක වල බලයක් විදිහට ලියුවා නම් හරි. 4 කියන්නේ දෙවරක් දෙක. ඒ කියන්නේ දෙකේ දෙවරි බලය. මම මෙහෙම ලියනවා. ඊට පස්සේ කුඩා පොදු ගුණාකාරය ගන්න නම් අපි මෙතනින් තෝරලා ගන්න ඕන මෙතන තියෙන වෙනස් සාධකවල වැඩිම බලය. මොනවාද තියෙන සාධක කියන්නේ මේ පද හැදෙන්න ගුණ කරලා තියෙන මොන අගයන්ද කියන. සංඛ්‍යා තියෙනවා නම් ප්‍රථමක සාධකවල බල විදිහට ලියන්න ඕන. අපි දැන් ලියුවනේ. ඊට පස්සේ අපි දෙකේ ඉලක්කම් බලමු. දෙකේ පළවෙනි බලය මෙතන තියෙනවා. මුකුත් ලියලා නැහැ කියන්නේ පළවෙනි බලය. දෙකේ දෙවෙනි බලය මෙතන තියෙනවා. එහෙනම් වැඩිම බලය දෙකේ වර්ගයනේ. දෙකේ වර්ගය ගන්න. දෙකේ වර්ගය කියලා ලියන්නත් පුළුවන්. නැත්නම් වට එකපාරටම දෙකේ වර්ගයේ අගයම මෙතන ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. තව මොනවාද තියෙන්නේ වෙනස් සංඛ්‍යා? 5 තියෙනවනේ. මේ 5 ඉලක්කම මෙතනට ගත්තා. ඊට පස්සේ x ගෙන් ගන්න පුළුවන් x ගේ වර්ගය, y ගෙන් ගන්න පුළුවන් y ගේ වර්ගය. දෙකේ දෙවෙනි බලය 4යි. 4 වරක් 5 20යි. x වර්ග y වර්ග. කුඩා පොදු ගුණාකාරය හොයන්නේ කොහොමද? වෙනස් බලවල වෙනස් පදවල වැඩිම බල තෝරලා ගුණ කරන්න ඕන. වැඩිම බල තමයි තෝරලා ගුණ කරන්න ඕන. තව එක ප්‍රශ්නයක් වගේ හදන්න ඉඩ තියෙනවා නම. ඊට පස්සේ මම බෝඩ් එක මකනවා. නිසා පළවෙනි ප්‍රශ්න වල හිටපු නැති අය මුල් හරිය ප්‍රශ්න වල ඒක අවශ්‍ය කොටස් තියෙනවා නම් ලියා ගන්න. ඔය රෙකෝඩින් එක නම් බලන්න මේ වෙද්දි පෝස්ට් කරලා ඒක ලියා ගන්න. ඊපස්සේ කියවන 15 වෙනි ප්‍රශ්නේ හැමෝම කියවන හයියෙන් කලින් කියවුණත් ප්‍රශ්නයක් නැහැ. අධිවේගී මාර්ගයක පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ගමන් කරන රථයකට යම් දුරක් ගමන් කරන්න මිනිත්තු 15ක් ගත වෙනවා. එම රථය ගමන් කරපු දුර. එතකොට මෝටර රථයේ වේගය දෙනවා පැයට කිලෝමීටර් 100යි. km ඍණ එක කියන්නේ පැයට. මේ වචනයෙන්ම බලන්න අදහස. ගොඩක් ගණන් වල ළමයි අපි මැත්ස් උනාට මේක අපි කතා කරන්නේ අපි ඉගෙන ගන්නේ සිංහල මාධ්‍යයෙන්නේ. ඔයා සිංහල මාධ්‍යයෙන් ඉංග්‍රීසි මීඩියම් කරන ළමයි ඉංග්‍රීසි මීඩියම්. එතකොට මේ මාධ්‍යයට අදාළ භාෂාව හොඳට තේරුම් ගන්න ඕනේ. ඒකට මේ ගණන් කේසි ගොඩාක් වෙලාවට මැත්ස් අමාරු වෙන්නේ. ඔයා ප්‍රශ්නේ තේරුම් ගන්න නිසා අපිට කලින් ප්‍රශ්න හරියට තේරුම් ගන්න නැත්නම් කවදාවත් කියන්න වෙන්නේ නැහැ. මුලින්ම ප්‍රශ්නේ තේරුම් ගන්න. එතකොට පැයට කිලෝමීටර් 100ක් කියන්නේ පැය එකකට යන කිලෝමීටර් 100. මෙහෙම ලිව්වොත් හරියද බලන්න. එක පැයකට ගමන් කරන දුර කිලෝමීටර් 100ක්. එක පැයක් කියන්නේ මිනිත්තු කීයද? මිනිත්තු 60යි. පැයකට මිනිත්තු 60ක් තියෙනවනේ. එහෙනම් මම මෙහෙම ලිව්වොත් හරියද බලන්න. මිනිත්තු 60කට තමයි කිලෝමීටර් 100ක් කියන්නේ. එතකොට ඔය ගානේ කියනවා එයා ගමන් කරලා තියෙන්නේ මිනිත්තු කීයයිද? මිනිත්තු 15යි. මිනිත්තු 60කට කිලෝමීටර් 100ක් යනවා නම් මිනිත්තු 15කට යන දුර හොයන්න මොකද කරන්න ඕන? මේවා අනුලෝම සමානුපාත ගණන් නිසා සරල ගණිතයෙන් හදන්න පුළුවන්. ලොකුවට සූත්‍ර වලට යන්න නැතුව උනත් හදන්න පුළුවන්. හැබැයි එක වගේ එකට එක පැත්තට කරලා ලියා ගන්න ඕනේ. මිනිත්තු මේ පැත්තේ ලියුවා කිලෝමීටර් ගණන් අනිත් පැත්තේ ලියුවා. එතකොට මෙතන මිනිත්තු 60යි. හැබැයි අපෙන් අහන්නේ මිනිත්තු 15කට. 60 ගුණ කරලා හරි බෙදලා හරි මේ 15 හදන්න පුළුවන්ද බලන්න ඕනේ. බෙදුවොත් නේද අගේ අඩුයිනේ. 60 4ෙන් බෙදුවොත් මිනිත්තු 15යි. එහෙනම් මේ පැත්තේ කිලෝමීටර් ගානක් 4ෙන් බෙදෙන්න. අඩු කාලයකදී යන්නේ අඩු දුරක්නේ. එහෙනම් මේක බෙදෙන්න ඕන 100 4ෙන් බෙදුනම කිලෝමීටර් 25යි. හරි ඕක තමයි සරලව කරන්න පුළුවන්. මම එක ගොඩාක් වෙලා අයියා කියවන්නේ යන්නේ නැහැ. මොකද ඔයාලට වෙලාව වටිනවා. වෙලාව ඉතුරු කරගන්න ඕන අපි ප්‍රශ්න කරන්න. සහෝයා රෙකෝඩ් එක බලන්න කොහොමද පෝස්ට් කරලා දාන්න පුළුවන්.
මම පොඩ්ඩක් ආයෙ පැහැදිලි කරොත් මේක හතරෙන් බෙදුනවනේ මේ පැත්ත හතරෙන් බෙදෙන නිසා මේ කිලෝමීටර් ගානත් හතරෙන් බෙදෙන්න ඕනේ. එහෙම නැත්නම් එක මිනිත්තුවකට යන කිලෝමීටර් ගාන හොයලා ඒක 15න් වැඩි කරලා මිනිත්තු 15ට ගාන හොයන්නත් පුළුවන්. මොකද එච්චර අවශ්‍ය නැහැ මේ ගණන් වල එකකටම එක ඒකකයටම හොයන්න කියලා නීතියක් නැහැ. කොයි ගානටත් පොදුයි. හැබැයි එහෙම යන්නේ නැතුව ඊට වඩා මේකෙන් මේක ගොඩක් වෙලාවට හදපුවම විදියටයි දෙන්නේ. එතකොට ඔය රෝමාංක එකට උත්තරේ 60ක වේරේ නම් එම දුර ගමන් කිරීමට ගතවන කාලය. කිලෝමීටර් දුර ගමන් කරන්න කොතන කාලයක් ගත වෙනවද කියලා අහන්න. එතකොට මේ වේගෙන් නෙමෙයි යන්නේ. පැය කිලෝමීටර් 100ක වේගෙන් නෙමෙයි යන්නේ. පැය කිලෝමීටර් කීයද? 60ක වේගයෙන් යනවා කියන්නේ. වැස්ස දවස නිසා අර තරම් වේගයෙන් යන්න බෑ. එහෙනම් එක පැයකට ඒ කිය මිනිත්තු 60කට එහා යන්නේ කිලෝමීටර් 60යි. පැයට කිලෝමීටර් 60 කියන්නේ පැය එකකට එහෙම නැත්නම් මිනිත්තු 60කට කිලෝමීටර් 60යි. එහෙනම් කිලෝමීටර් 25ක් යන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලායි අපෙන් අහන්නේ. සරලයි ළමයි. කිලෝමීටර් 60ක් යන්න මිනිත්තු 60යි ගත වෙලා තියෙන්නේ. එහෙනම් කිලෝමීටර් 25ක් යන්න මිනිත්තු 25. ඒ මෙතන දෙපැත්ත අගයන් සමානයිනේ. ඒ නිසා ඒ සම්බන්ධයමයි තියෙන්නේ. කිලෝමීටර් 60ක් යන්න මිනිත්තු 60යි නම් කිලෝමීටර් 25ක් යන්න මිනිත්තු 25ක් වෙන්න ඕනේ. එතකොට මෙතනදී මේ ගණන් වල මේ ඊතලයේ දෙපැත්තටම කියවන්න පුරුදු වෙන්න. එතකොට හිතන්න ලේසි. ඊට පස්සේ පුතා අපි 16 වෙනි ප්‍රශ්නෙට යමු. 16 වෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්න බලන්න. අන්තශ්චතුර්ථක පරාසය. මම මේ හරියට පොඩ්ඩක් ඉරේස් කරගන්නවා. අග හරියව තියන්නම් තව ටික වෙලාවක්. ඔය ඉතින් නැත්තම් අඩුපාඩු හදාන්න. සංඛ්‍යා ටික ලියලා තියෙන්නේ ආරෝහණ පිළිවෙලටද කියලා බලන්න ඕන. ආරෝහණ පිළිවෙලටද ආරෝහණ පිළිවෙල කියන්නේ මොකද්ද? කුඩාම සංඛ්‍යාව ඉඳන් විශාල සංඛ්‍යාවට පිළිවෙලට ලියවෙන්න ඕන. එහෙම නෙමෙයි ලියලා තියෙන්නේ. එහෙනම් අන්තශ්චතුර්ථක පරාසය එහෙම නැත්නම් පරාසය නැතත් චතුර්ථක මොන හරි හොයන්න තියෙනවා නම් චතුර්ථක නමින් කියලා නැත්නම් මධ්‍යස්ථය හොයන්න කියලා තියෙනවා නම් සංඛ්‍යා ටික ආරෝහණ පිළිවෙලට ලියාගත යුතුමයි. හරි ඒක මතක තියාගන්න තරුවක් දාලා ලියාගන්න ඉතින් ආරෝහණ පිළිවෙලට ලියන්න කියලා. ඊට පස්සේ අපි ලියමු ආරෝහණ පිළිවෙලට විශාලත්වයෙන් අඩුම අගය 9. ඊට පස්සේ කීයද? 10. තව මොනවද තියෙන්නේ? ඊළඟට 11 එකම ඉලක්කම කීව සැරයක් තියෙනවනම් එක ළඟින් ලියන්න ඕන 9 10 11. ඊට පස්සේ 14 තවමද ඊළඟට නෑ 14ට පස්සේ 16 තියෙනවා ළමයි 16 තියෙනවා 16ට පස්සේ 18 ඊට පස්සේ 21 23 හරි එතකොට ඒ වෙලාවේ හිතෙන් කොහොමවත් ලියන්න වෙනාට අපි කටපාඩම් කරන්නේ නෙමෙයි හොරුත් කරන්නේ. එතකොට ලිව්වට පස්සේ ආරෝහණ පිළිවෙල හරියද කියලා චෙක් කරන ගමන් ලියන්න. නමුත් ලිව්වට පස්සේ ආයෙ සැරයක් සංඛ්‍යා කීයක් තියෙනවද? පේපර් එකේ ඔක්කොම සංඛ්‍යා කීයද? බෝඩ් එකේ නැත්නම් වගේ ආන්සර් ස්ක්‍රිප්ට් එකේ සංඛ්‍යා කීයක් ලියලා තියෙනවද කියලා බලන්න. අපි ගණන වල කීයක් තියෙනවද කියලා 1 2 3 4 5 6 7 8 9. මෙතන 9ක් තියෙනවද? 6 7 8 9. එහෙනම් හරි. එතකොට අන්තශ්චතුර්ථක පරාසය කියන්නේ අන්තස් චතුර්ථක පරාසය කියන්නේ Q3 හොයලා Q1 හොයලා ඒ දෙකේ වෙනසට Q3 Q1 Q3 ගෙන් අඩු කරාම මොකද්ද මේ Q3 කියන්නේ තුන්වෙනි චතුර්ථකේ Q1 කියන්නේ පළවෙනි චතුර්ථකේ. ඒක කොහොමද මේ චතුර්ථක හොයන්නේ? සම්පූර්ණ සංඛ්‍යා මේ 9ම සමාන කොටස් දෙකකට බෙදන්න ඕන මුලින්ම. සමාන කොටස් දෙකකට කියන්නේ මම මෙහෙම ගන්නම් මේ සංඛ්‍යාවට මේක අයින් වෙනවා. ඊට පස්සේ 10ත් එක්ක 21 අයින් වෙනවා. 11ත් එක්ක 18. 14ත් එක්ක 16 මේක තමයි මැද. ආරෝහණ පිළිවෙලට ලියලා දෙපැත්ත සමාන කොටස් දෙකකට බෙදුවම හරිය මැද එන අගයට අපි කියන්නේ දෙවෙනි චතුර්ථකය Q2 එහෙම නැත්නම් ඒකටම සමාන පදේ මධ්‍යස්ථය. මේ තියෙන්නේ Q2 හෙවත් මධ්‍යස්ථය. ඒක අපිට ගානට ඕන වෙන්නේ නැහැ අහලා නැහැ. නමුත් ඔය එක දැනුමට ලියන්න.
ඊට පස්සේ Q2 ගන්නකොට හදිසියෙන්වත් මැදට අගයන් දෙකක් ආවොත් මෙතන ඔක්කොම සංඛ්‍යා ඔත්තේ ගානක් තිබුණ නිසා තමයි මැදට එක අගයක් එන්නේ. සංඛ්‍යා ඉරට්ට ගානක් තිබුණොත් මැදට තනි අගයක් ගන්න බෑ. එතකොට ඔයාලට මැදට එන අගයන් දෙකම අරගෙන දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ගන්න ඕන. මැදට අගයන් දෙකක් ආවොත් ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ගන්න ඕන. හරි. එතකොට දැන් අපිට හරි එක අගයක් ආවනේ මේ ගානෙන් බලනකොට කොම්පට්ල ගන්න તો මේක තමයි මධ්‍යස්ථය. එතකොට මෙතන මධ්‍යස්ථය සැලකුවාට පස්සේ මෙතනින් දෙපැත්ත අපිට තව සංඛ්‍යා ගොඩවල් දෙකක් ලැබුණා. අන්න ඒ සංඛ්‍යා කොටස් දෙකෙන් පළවෙනි කොටසේ හරි මැද තියෙන අගයට තමයි Q1 කියන්නේ. පළවෙනි කොටසේ මේ වම් පැත්තේ. එයාගේ හරි මැද බලමු මේකට මේක කැපිලා යනවා. හරි මැදට එක අගයක් එනවා තමයි. හරි මැදට එක අගයක් එන්නේ නැහනේ. එන්නේ නැති වෙලාවට හරි මැදට එක අගයක් එන්නේ නැති වෙලාවට මේ මැදට එන දෙකම එකතු කරලා දෙකෙන් බෙදන්න. මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා මට කියන්න කීයද එන්නේ කියලා. දශම ගානක් එන්නේ. 10යි 1යි 21යි 21 දෙකෙන් බෙදුවා 10යි. ඕක තමයි Q1. ඒවට ඕන Q3 ගන්න කොහොමද කියලා. මධ්‍යස්ථයෙන් වෙන්නුන අනිත් සංඛ්‍යා සමූහයේ හරි මැද. එතනත් හරි මැදක් එන්නේ නැහනේ. අගයන් දෙකක් එන්නේ. එහෙනම් මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න. 18යි 21යි 20යි 30යි 39යි 39 දෙකෙන් බෙදුවම කීයද? 39 දෙකෙන් බෙදලා කීයද කියලා කියන්න. 19.5ක් එනවද බලන්න. මධ්‍යස්ථයේ හෙව්වා ඊට පස්සේ ඉතුරු සංඛ්‍යා සමූහයේ මැද එන අගය තමයි Q1 මැදට එකක් එන්නේ නැත්තම් දෙකක් නම් ඉන්නේ දෙක එකතු කරලා දෙකකින් බෙදලා ගත්ත ඒක Q1 ඒ විදිහටම අනිත් සංඛ්‍යා සමූහයේ හරි මැද අගය හෝ මැද අගයන් දෙකේ එකතුවේ භාගය තමයි Q3 මේ දක්වා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හරි Q1 දන්නවනම් Q3 දන්නවනම් අන්තස් චතුර්ථක පරාසය කියන්නේ Q3 ගෙන් Q1 මේක පිළිවෙල මාරු කරන්න බෑ හරිම මේ පිළිවෙලට ලියන්න Q3 19.5යි Q1 10.5 එහෙනම් මේක අඩු කරලා බලලා මට කියන්න කීයක් එනවද කියලා 9යි හරි අන්තස් චතුර්ථක පරාසය 9 මේක කිරි ප්‍රශ්නයක් වුණාට එතන ලොකු තියරි කොටසක් කවර් වුණා ළමයි ඔක ඔයාට ඕන වෙනවා සමහරවිට එක පාත්‍රයේ B කොටසේ අනිවාර්ය ප්‍රශ්න සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ගණන් හදනකොටත් ඒ ගණන් වලත් අන්තස් චතුර්ථක පරාසය අහනවා. ඒ නිසා ඔක ක්‍රමය අවශ්‍ය මේ කතා කරපු ඒවාට අමතරව විස්තර කරද්දී ලියපු ඒවාට අමතරව විස්තර කරද්දී කියපු කතාව අරගෙන දෙකක් එනවා නම් එකතු කරලා දෙකෙන් බෙදන්නේ කතා කරපු කොහොමද යා. අත් ඔය අදහස ඔය විදිහටම නෙමෙයි වක්‍රය ඇඳලා අන්තස් චතුර්ථක පරාසය ගන්නයි ඕනේ. B කොටසට එක පාත්‍රයේ B කොටසට නමුතර මූලික තීර කොටස වෙනස් වෙනවා ඒ නිසා මට ලියා ගන්න ඕන. ඒකට පුතා ඔයා රෙකෝඩින්ග්ස් උත් බලන්න පන්ති ආපු අය වුණත් ආපහු සැරයක් වර තීර කොටස් රිකෝල් වෙන්න අවශ්‍ය තැන් වල රෙකෝඩින්ග්ස් බලන්න. හරි. ඊළඟට 17 වෙනි ප්‍රශ්නෙට යන්න. වෘත්ත ජ්‍යාමිතිය ගානක් එතනක් තියෙනවා. වෘත්ත ජ්‍යාමිතිය පාඩම් කිහිපයක් තියෙනවනේ මොනවාද වෘත්ත ජ්‍යාමිතිය පාඩම්? වෘත්තයක ජාය 10 වසරේ තියෙනවා වෘත්ත ජ්‍යාමිතිය පාඩම් වෘත්තයක ජායයි වෘත්තයක කෝණයි ඊට පස්සේ 11 වසරේදී තියෙනවා මොනවාද වෘත්ත චතුරාශ්‍රය සහ ස්පර්ශක හරි ඒ නිසා වෘත්ත ජ්‍යාමිතිය ගණන් එකකට වඩා වැඩියෙන් එන්න පුළුවන් කෙටි ප්‍රශ්න වලට ජ්‍යාමිතිය අමාරු කෙනෙක් ඔළුවෙන් අයින් කරන්න පුතා පුරුදු වුණාට පස්සේ අමාරු නෑ කියන්නේ සරල කොටස් එන්නේ කෙටි ප්‍රශ්න කොහොමත් ෆස්ට් පේපර් එක හැම ළමයෙක්ටම පාස් වෙන්න පුළුවන් ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න දෙන්නේ අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්ප කියලා ගොඩාක් ගැඹුරු කරුණු නෙමෙයි සාමාන්‍ය ළමයෙක්ට සරලව තේරුම් ගන්න පුළුවන් කොටස් වලින් තමයි ෆස්ට් පේපර් එක හදන්නේ හරි ඒ නිසා අපි ටීචර්ස් ට්‍රේනින් යනකොට ඒ විස්තර දන්නවා හොඳටම ෆස්ට් පේපර් එක හදන්නේ පාස් වෙන්න පුළුවන් ඒ නිසා කවුරුත් බැහැ කියලා හිතුවොත් තමයි බැරි වෙන්නේ බැහැ කියලා හිතන්නේ නැතුව මට පුළුවන් මේක කරනවා කියලා හිතුවොත් ඔයාලට අනිවාර්යෙන් හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්
ඊට පස්සේ අපි බලමු 17 මම රූප සටහන අඳින්නම්. කොහොමද තියෙන්නේ කේන්ද්‍රය ඕ කේන්ද්‍රයට ඇඳපු කෝණයකුත් තියෙනවා. ඒ වගේම වෘත්තයේ පරිධිය මතට ඇඳපු කෝණයකුත් තියෙනවා. ඕ කේන්ද්‍රයේ කෝණය x. මේ කෝණේ ඉඳන් මම මේ අරයන් දිගේ මේ රේඛා දිගේ ආපස්සට ආවොත් x කියන කෝණයට අදාළ ඡාපය වෙන්නේ මේ. මෙන්න මේ වෘත්ත ඡාපය. මම මේ නිල් පාටින් අඳින්න පේනවද? ඊට පස්සේ මේ ඡාපයෙන්ම නේද පරිධිය මත අංශක 30ක් ආපාදනය කරලා තියෙන්නේ. එහෙනම් එකම ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය එම ඡාපයෙන්ම පරිධිය මත ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක් වෙනවා. වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය එම ඡාපයෙන්ම පරිධිය මත ආපාතනය කරන කෝණයෙන් දෙගුණයක්. ඒ නිසා 30 2ක් අංශක 60. ඊට පස්සේ 18 වෙනි ප්‍රශ්නය. කියන්න පුළුවන් කීයක් තියෙනවද ළමයි? හරි මෙතන තියෙන්නේ ජනන ස්වරූපය. ජනන ස්වරූපයට අමතරව කුලක ලියන්න පුළුවන් පොදු ලක්ෂණයක්. මගේ පොදු ලක්ෂණය කියලා කියන්නේ සංගල වරහණක් ඇතුළෙම සම්පූර්ණ වගන්තියක් විදිහට එකත් පින එකත් ධන පහත් අතර ඇති නිකිල. දැන් 10 සංඛ්‍යාව වගේ තනි වචනේ වගකින් ලියන එක තමයි පොදු ලක්ෂණය. එහෙම නැත්නම් අවුරුද්දක මාරලා ගන්නවා. එහෙම තව ක්‍රමයක් තමයි විකෘති කරනවා. ඔය ක්‍රමයේ 7 වලදී කරනවා. ග්‍රේඩ් 10 එකේදී අලුතෙන් කරගන්න තියෙනවා. එතන ගානේ ලියලා තියෙන්නේ සංගල වරහණ ඇතුලේ x කියලා ලියලා ඊට පස්සේ ඉස්සෙල්ලට අසමානතාවය පාවිච්චි කරලා ලියනවට අපි කියනවා ජනන ස්වරූපයෙන් කියලා. ඒකට මෙතන ලියලා තියෙන්නේ මම මෙහෙම මාතෘකා දෙක කියන යනකොට අචුපත ඕන අචුපත හරි කලින් නෝට්ස් වලින් මේ කතා කරපු හරිය මාතෘකා හොයාගෙන බලන්න ලේසියි ජනන ස්වරූපය. එතකොට මොකද කියන්නේ කියන එක අපි තේරුම් ගමු. ඒ කියන්නේ එතකොට අයිති අවයවයකටම පොදුවේ මේ x කියන අපවත් දීලා තියෙන්නේ. x මොන වගේද? මේ 32 තේම x කියන්නේ කුලකයේ අවයව. ඒ x අවයව කෙසේද මොන වගේද? x නිකිලයක් වෙනවා. x අවයවයක් වෙනවා නිකිල කුලකයේ නිකිලවල. ඒ වගේම තමයි සියලුම නිකිල මෙහෙට තියෙන්නේ ඍණ 1ට වඩා වැඩි x ගේ 5ට වඩා අඩුයි. එහෙනම් වෙන් රූප සටහන කියලා තියෙන තමයි රූප සටහන ඇඳලා කොටුව නැතුව නිකන් අපි වෘත්තේ විතරක් බලමු. මේක අයිති මොනවද? නිකිල කියන්නේ පූර්ණ සංඛ්‍යා. මේ z අකුරෙන් නිකිල ඉන්ටිජර්ස් පූර්ණ සංඛ්‍යා. මොන වගේ පූර්ණ සංඛ්‍යාද? ඍණ 1ට වැඩි. ඍණ 1ට වැඩි කියන්නේ සංඛ්‍යාවේ ගත්තොත් ඕන භාගයකට ඒ කියන්නේ ඍණ 1ට වැඩි බිඳුව තියෙන්න පුළුවන් ධන 1 2 3 4 5යි නිකිල තමයි. ඒක සමාන ලකුණ දාලා නැහැ නිසා මේ යන්නේ සමාන තිබුණා නම් ඒකත් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව ප්‍රශ්න 6ක් තියෙනවා ෆස්ට් පේපර් එකේ පාර්ට් එකේ. මේ ටික මම ඉරේස් කරා. කියවන්න. මොනවා කරන්නද තියෙන්නේ? බීජීය භාග එකතු කිරීම තියෙන්නේ. අපි කලිනුත් කතා කරා ටිකක් උඩට වඩා පොඩ්ඩක් සරලයි ඒකේ. තිබුණ බීජීය භාග දෙක මෙතන හරයට තමයි විචල්්‍ය තියෙන්නේ. හරයට විචල්්‍ය තියෙනවා එකක 3යි x අනිත් එක 2යි. එතකොට දෙකේම පොඩි හදින්න. 3ට 2යි පොදු සාද කුඩා ගුණාකාරී විදිහට අපිට 6 ගන්න නිසා මෙතන ඔයාලට හදන්න වෙන්නේ 6. 6යි හදන්න නම් 3යි x කරන්න ඕනේ කීයෙන්. 3 වරක් 2නේ 6. ඒ නිසා මෙතන හරය 2කින්. හරය 2කින් වැඩි වුණා නම් ළමයි ලවය 2කින්. මෙතන හරය 3න් වැඩි වෙන්න ඕනේ. එහෙනම් ලවයක් 3න් වැඩි වෙන්න ඕනේ. ඊපස්සේ දෙවරක් එක 2යි 3 වරක් එක 3යි. හරය 6යි x දැන් දෙකේම හැදෙන නිසා මම ලොකු ඉඩක් ඇඳලා මැදින් ලිව්වා 6යි x.
හරය වෙනස් වෙන්නෙම නැහැ. දැන් පොදු හරය හදාගත්තනේ ළමයි විතරයි එකතු වෙන්නේ. දෙක තුනයි එකතු කරාම. එහෙනම් උත්තරේ හැදෙන්න ඕන. 5 බෙදීම 6x ඊට 6x 5යි. ඊළඟ ගාන සරල රේඛාවේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය ගන්න. 20 වෙනි ප්‍රශ්නය. හරි අන්තිම ගණන් 5. කල්පනාවෙන් ඉන්න. හැම වෙලාවෙම ඔයා ලකුණක් හරි එකතු කරගන්නවා කියන කතාවෙන් ඉන්න ඕන. හරි ඒ නිසා අවධානය ඉති ගන්න නෑ. ගොඩක් වෙලා නෑනේ පැය දෙකමාරක් කියන්නේ ඒක ඔයා හරිය අවධානය හිටියොත් වෙලාවේ යනවා තේරෙන්නේ නැහැ. අර ඔයා අකමැත්තෙන් හිටියොත් තමයි මේක වඩ ලොකු කරදරයක් වගේ වෙලාවේ යනවා තේරෙන්නේ. නිසා ආසාවෙන් ඉගෙන ගන්න. එපා වෙන තරම් වෙලාවක් දාලා නැහැ. ඒ නිසා තමයි දවස් දෙකකට කඩලා තියෙන. නැත්නම් ඕනකට වඩා වෙනකල්ම පැය 12 1 වෙනකන් හිටියයි කියලා ඔළුවට යන්නේ නැහැ. ඒ නිසා වැඩ කරන වෙලාවට උනන්දු වෙන්න වැඩ කරන්න රෙස්ට් එක අවශ්‍ය වෙලාවට රෙස්ට් එක ගන්න. මේක අමාරුයි කියලා හිතන්නේ නැතුව අර මේ තියෙන කාලයත් උපරිම ප්‍රයෝජනෙට ගන්න. මේ කාලය හොඳටම ඇතිව උනන්දුවෙන් වැඩ කරනවා. මොකද ජනවාරි මාසේ ඉස්කෝලේ ලොකුවට තියෙන්නේ නැති වෙන ඩිසෙම්බර් වලත් නිවාඩුවක් හම්බ වෙනවනේ එක්සෑම් එකෙන් ටර්ම් ටෙස්ට් එකෙන් පස්සේ නිසා උනන්දු වෙලා වැඩ කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. Q ලක්ෂයේ ඛණ්ඩාංකය කියන්නේ x අක්ෂයට යා කරාම එතන තියෙන්නේ 6. y අක්ෂයට යා කරලා බලන්න කීයද තියෙන්නේ කියලා. දෙකනේ. x ඛණ්ඩාංකය 6යි y ඛණ්ඩාංකය 2. අනිවාර්යයෙන්ම ඛණ්ඩාංක ලියනකොට මුලින්ම x දෙවනියටයි y. ඒක මාරු කරොත් දිගටම වැරදි. ඊට පස්සේ මෙතන ඛණ්ඩාංකය කීයද? x අක්ෂයට යා කරාම බිඳුවයි y අක්ෂයට යා කරන්නත් දෙයක් නෑ නේ ළමයි. y අක්ෂයේ උඩමනේ තියෙන්නේ කීයද? 4. යා කරන්න හදනකොටම y අක්ෂයේ උඩම තියෙන්නේ. එහෙනම් එතනමයි 4. ඒක ලක්ෂ දෙකේ ඛණ්ඩාංක දන්නවා නම් අනුක්‍රමණය වෙන්නේ y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. ඒතර y ඛණ්ඩාංක කීයද තියෙන්නේ? මෙතන y ඛණ්ඩාංක මම මේ අතට ලියන y ඛණ්ඩාංකය 2. මෙතන y ඛණ්ඩාංකය 4. 2 ඍණ 4. x ඛණ්ඩාංක මුලින් y ලියුවේ 2නේ. එයාගේ x ඛණ්ඩාංකයම තමයි මුලින් ලියන්නේ. මාරු කරොත් ඔයාලට මේ දෙකෙන් කැමති ලක්ෂයක් මුලින් තෝරගන්න පුළුවන්. මුලින් තෝරගත්ත y ගෙම තමයි x ගන්න ඕනේ. දැන් මම මේ මුලින්ම ගත්තේ මේ y නිසා එයාගේ x මෙතන ලියනවා 6. අඩු කිරීම මේ x ඛණ්ඩාංකයේ බිඳුවයි. 2කින් 4ක් අඩු කරාම ඍණ 2යි. ඍණ 2 බෙදීම 6. කීයද? 2ට 2 ඒවා 1යි 6ට 2 ඒවා 3යි. මම මේ විදිහට කැපුවා 2ට 2 ඒවා 1යි 6ට 2 ඒවා 3යි. හැබැයි මෙතන ඍණ ලකුණක් තිබුණ නිසා ඔයාගේ උත්තරේ අනුක්‍රමණය ඍණ 3න් 1. අන්තක්ඛණ්ඩය කීයද ළමයි? සීගයක්ගේ ප්‍රස්ථාරයක අන්තක්ඛණ්ඩය හොයන ක්‍රම දෙකයි. ප්‍රස්ථාරය ඇඳලා දීලා තියෙනවා නම් y අක්ෂය කැපෙන තැනට තමයි අන්තක්ඛණ්ඩය කියන්නේ. මෙතන y අක්ෂය කැපෙන්නේ ධන 4 දෙන නිසා අන්තක්ඛණ්ඩය 4යි. සමහර ගණන් වල ප්‍රස්ථාරය ඇඳලා දෙන්නේ නැහැ. ඛණ්ඩාංක දෙක විතරයි දෙන්නේ. ඛණ්ඩාංක දෙක විතරක් දුන්නොත් x ඛණ්ඩාංකයට බිඳුව තියෙන x ට බිඳුව තියෙන ඛණ්ඩාංකය තෝරලා යාගේ y තමයි අන්තක්ඛණ්ඩය වෙන්නේ. ආයිත් මම කියන්න ඛණ්ඩාංක විතරක් දීලා තියෙනවා නම් x ඛණ්ඩාංකයට බිඳුව තියෙන ලක්ෂය තෝරගෙන එයාගේ y අකුර තමයි. එයාගේ y ඛණ්ඩාංකය තමයි අන්තක්ඛණ්ඩය වෙන්නේ. හරි. දැන් මෙතන ක්‍රම දෙකෙන්ම හොයන්න පුළුවන්. අපි ඛණ්ඩාංකය ලියාගත්ත නමුත් ප්‍රස්ථාරයක් දීලා තිබුණා. අනුක්‍රමණයයි අන්තක්ඛණ්ඩයයි ඔය ගානේ අහලා නැහැ. ඔච්චරයි ලියන්න ඕන. නමුත් සමහර ගණන් වල අහනවා සමීකරණයක්. ඕනම සරල රේඛාවක සමීකරණය y සමානයි mx + c ආකාරයට ලියන්න පුළුවන්. එහෙනම් m සහ c හොයලා m වෙනුවට ඍණ 3න් 1යි x c වෙනුවට ධන 4යි. එච්චරයි. ඊට පස්සේ සමාන්තර ආශ්‍ර ගානක් තියෙනවා. සමාන්තර ආශ්‍ර වල ලක්ෂණ කියන්නේ සම්මුඛ පාද සමානයි. සම්මුඛ කෝණ සමානයි. තව සම්මුඛ පාද එකිනෙකට සමාන්තරයි. ඒක කොහොමද වෙනවනේ. ඊට පස්සේ තව මොනවාද?
විකර්ණයකින් එක සමච්ඡේදනය වෙනවා. ඒ වගේම තමයි විකර්ණයකින් දෙපැත්ත වර්ගඵල සමානයි. හරි. දැන් අපිට අහන්නේ QRT කියගේ අංශක 115 නම් QPS. මෙතන 115 නම් පුතා මෙතන කීයද? මෙතන කීයද? එක මේ රේඛා මේ කෝණ දෙකම එකම සරල රේඛාවනේ තියෙන්නේ. සරල කෝණය මත. එහෙනම් මේ දෙකේ එකතුව 180 නම් මේ අගය හොයන්න පුළුවන් ඔයාලට 180 න් 115ක් අඩු කරලා. එතකොට එනවා අංශක 65. මෙතන අංශක 65යි නම් සමාන්තර ආශ්‍රය සම්මුඛ කෝණ සමානයි. මේ නිසා මෙතන කෝණය ඔය අහන්න QRT මෙතන තියෙන්නේ උත්තරේ අංශක 60යි. හේතුව සමාන්තර ආශ්‍රය සම්මුඛ කෝණ සමාන නිසා. ඊට පස්සේ 22 වෙනි ප්‍රශ්නය ප්‍රිස්මයේ පරිමාව සොයන්න. ප්‍රිස්මයේ පරිමාව මම දී කියන්න ප්‍රිස්මයේ පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය පතුලේ වර්ගඵලය. පතුල එහෙම නැත්නම් හරස්කඩ කියන්නේ දෙකම එකයිනේ. හරස්කඩ කියපුවම පතුලේ හැඩයක් දෙකම සමානයි. පතුලේ වර්ගඵලය වැඩි කරන්න ඕන ප්‍රිස්මයේ දිගෙන්. ඒතර පතුලේ වර්ගඵලය සමහර ගණන් වල දෙනවා. හැබැයි මේ ගානේ දීලා නැහැ. පතුල ත්‍රිකෝණයක්නේ. ත්‍රිකෝණයේ වර්ගඵලය හොයා ගන්න ඕන. භාගයයි ආධාරකය 8යි ලම්බෝස 5යි. ඔය තියෙන්නේ පතුලේ වර්ගඵලය. ප්‍රිස්මයේ දිග 15යි. මේ ටික ඔක්කොම වැඩි කරන්න ඕන. මේ තියෙන්නේ වර්ගඵලය. 2ට 2 ඒවා 1යි 8ට 2 ඒවා 4යි. 4 වරක් 5 20යි. 20 වැඩි කරන්න ඕන 15 වෙනි. 20 ගුණ කරන්න ඕන 15 වෙනි. ඒ කියන්නේ මෙහෙම ලියමුකෝ මම. 15 වරක් 2 30යි. තව අගට බිඳුවක් තියෙන නිසා 300යි. වර්ග සෙන්ටිමීටර 300යි. මේක මිලිලීටර වලින් ඇහුවා නම් ළමයි වර්ග සෙන්ටිමීටර වලින් ලිව්වත් මිලිලීටර වලින් ලිව්වත් වෙනසක් නැහැ. ඒ නිසා මෙතන මිලිලීටර වලින් ඇහුවත් වෙන්නේ පරිමාවනේ ඝන සෙන්ටිමීටර. ඝන සෙන්ටිමීටර වලින් ලිව්වත් මිලිලීටර වලින් වෙනසක් නැහැ. මිලිලීටර වලින් ඇහුවත් 300යි. ඊට පස්සේ 23 වෙනි ගාන මේ රේඛා දෙක ඊතල ඇඳලා තියෙන්නේ මොකද්ද පුතා? තේරුම සමාන්තරයි. සමාන්තර රේඛා නම් තියෙන්නේ ඒකාන්තර කෝණ සමානයි අනුරූප කෝණ සමානයි. මිත්‍ර කෝණ වල එකතුව 180යි. මෙතන 135යි කියලා දීලා තියෙනවා. මෙතන කෝණය y, මෙතන x 38යි. පේනවද? පේන්නේ නැහැ වගේනේ. මම කියලා ලොකුවට අඳින්න ගෲප්. අය ඔන්න ලොකුවට ඇඳා. ප්‍රශ්න පේන්නේ නැති තැන තියෙනවනම් කියන්න ඕන පුතා. මෙතන y, මෙතන x 38යි 135යි. මේක හදන්න ලේසිම තැන x ගේ මුලින්ම හොයන්න පුළුවන්. x සහ 135 කියන්නේ මිත්‍ර කෝණනේ. මෙන්න මෙහෙම c අකුර හැඩයට තියෙන කෝණ මිත්‍ර කෝණනේ. මේ දෙකේ එකතුව 180ක් වෙනවා. x සහ 135 එකතු කරාම 180 හැදෙන්න ඕන. මොකද හේතුව ඒ දෙන්න මිත්‍ර කෝණ. මෙහෙම c හැඩයට තියෙන කෝණ වල එකතුව 180යිනේ. දැන් x ගේ අගය හොයන්න පුළුවන්. 180න් 135ක් අඩු කරන්න කීයක් එනවද? 45යි. x ගේ අගය අංශක 45යි. එතකොට y හොයන්නේ කොහොමද? මෙන්න මේ මම පාට කරන ත්‍රිකෝණය බලන්න. ওই ත්‍රිකෝණයේ බාහිර කෝණයක් තමයි y. බාහිර කෝණයේ අගය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුවට සමානයි. 45යි 35යි එකතු කරාම y ගේ අගයට සමාන වෙන්න ඕන. 8යි 5යි 13යි එකක් ඉතුරුයි 7යි 1යි 8යි. y ගේ අගය අංශක 83යි. ඊට පස්සේ අන්තිම ප්‍රශ්න දෙක. හරි මේ ටික ඉතුරු ටික ඔක්කොම මම ඉරේස් කරා. ඊළඟ ප්‍රශ්නය වස්තුවේ වේගය. වේගය හොයන්නේ කොහොමද ළමයි? වේගය සමාන වෙන්නේ දුර බෙදීම කාලය. ඔය වස්තුව ගමන් අවසන් කරනකොට ගමන් කරලා තියෙන දුර කිලෝමීටර 20යි. වේගය සමානයි දුර බෙදීම කාලය. ගමන අවසන් කරනකොට ගමන් කරලා තියෙනවා කිලෝමීටර නෙමෙයි මීටරනේ දීලා තියෙන්නේ. මීටර 20යි. කාලය තත්පර 10යි. ඉතින් ලේසිම ගානක් නේ 20 10න් බෙදුවම 2යි ඒකකය. මීටර s වල ධන එකේ බලය උඩට එනකොට s වල ඍණ 1 තත්පරයට මීටර 2. ඊළඟට අන්තිම ප්‍රශ්නය ප්‍රශ්නාංක 25.
අපි නහන්නේ දොඩම් රැසති ඉවතට අහමු ලෙස ටොෆියක් ඉවතට ගත් විට දොඩම් රැසති ටොෆියක් වීම ඔක්කොම ටොෆි කීයක් තියෙනවද 3යි 1යි 4යි 5යි 6යි 6යි 5යි 11යි ඔක්කොම ටොෆි 11යි දොඩම් රස ටොෆි 5යි ඔක්කොම ටොෆි 11යි නම් 11න් කියලා ලියවෙන්නේ දොඩම් රස ටොෆි 5යි නම් අපිට අහන වර්ගයේ අගයන් පහක් තියෙනවා දොඩම් රස ටොෆි 5යි මුළු ටොෆි 11යි එහෙනම් සම්භාවිතාවය 11න් 5යි ස්ට්‍රෝබෙරි රස ටොෆියක් තියෙනවා 11න් ස්ට්‍රෝබෙරි රස ටොෆි 6ක් තියෙනවා එහෙනම් 11න් 6යි